research and innovation for a sustainable future. අයිබෝන් ඉන්සයිට් විත් TMG ඔබ දන්නවා මේ වැඩසටහනෙන් අප සාකච්ඡා කරන්නේ අපේ රටේ ජාතික ආර්ථික සමාජික ප්‍රවර්ධනයට සංවර්ධනයට වැදගත් වන පරිශ්‍රණ නව සොයා ගැනීම ඩිජිටල් ට්‍රාන්ස්ෆර්මේෂන් නැත්නම් ඩිජිටල් පරිවර්තන මේ වගේ දේවල් ගැන තමයි මේ වැඩසටහනෙන් අපගේ අවධානය යොමු කරන්නේ. අපි අද තවත් වැදගත් ශාස්ත්‍රයක් කෙරෙහි අපේ රටේ ඉතාමත් වැදගත් ශාස්ත්‍රයක් වන කුෂිකර්මාන්ත ශාස්ත්‍රය කෘෂි ශාස්ත්‍රය පිළිබඳ තමයි අද අවධානය යොමු කරන්නේ. ඉතින් මේ පිළිබඳ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒ සඳහා ආරාධනා කරේ මහාචාර්ය බුද්ධිමාරඹේ ඕ ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය හා දේශගුණික විපර්යාසය පිළිබඳ පර්යේෂකෙක් විද්වතෙක් ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ භෝග විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඉතින් ඔය දශක ගණනාවක් ඔහුගේ අත්දැකීම් බෙදා හදා ගන්න සහ අපි මොනවද කළ යුත්තේ ඉදිරියේ අපේ කෘෂි ආර්ථිකයේ කෘෂි කර්මයේ අනාගතය මොකද්ද? මහාචාර්ය මාරඹේ ගෞරවයෙන් පිළිගන්නවා අපගේ නාලිකාවට පැමිණි පිළිබඳ. අයිබෝන් බොහොම ස්තුතියි. ඔව්. මට මූලික ප්‍රශ්නේ ඉතින් අපි මේ අර පොඩි කාලේ ඉගෙන ගන්නකොටත් මේ අපේ රට කුෂිකාර්මික රටක් මම කියනවා. ඇත්තටම මේ අපේ රට තාමත් කුෂිකාර්මික රටක්ද? අර පුදුන කොටම කාපියක් කියලා වගේ ප්‍රශ්නයක් ඒක නම් ඇත්තටම කිව්වොත් මේක ඉතා වැදගත් දෙයක්. මොකද අපි අපේ උඟක් අපි ඔලු ගෙඩි උතුරට කාවැද්දපු දේවල් තියෙනවානේ TMG නේද? ඉතින් මං හිතන්නේ ඊයනෝ බලනකොට අපි කුෂිකාර්මික රටක් කියලා හිතන එකේ වරදකුත් නෑ. ඒක පැත්තෙන් නෝත් එහෙම නෙවෙයි හිතන්න ඕන. අපේ ජාතික ආර්ථිකයට එක වැදගත් දායකත්වයක් දක්වන ක්ෂේත්‍රයක් තමයි කුෂිකාර්මික කියලා කියන්නේ. මං හිතන්නේ මේ වගේ වැඩසටහනක අපි එහෙම හිතුවොත් හොඳයි. නැත්නම් අපි කුෂිකාර්මික රටක් කියලානේ හැමදේම පැත්තකට දාලා ඒ වකුණු ගොඩවල් කියලා අහකට දාන්න බෑනේ නේද? මේකයි මේ තියෙන වැදගත්කම. මොනවා කරත් අපි දැන් දන්න මම මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන මේ බුද්ධ ආගමේ ඒ ආගම සතුයි නැති වුණාට නමුත් උපතින් බෞද්ධෙක් වෙනවනේ. නැත්නම් ඒතකොට අපිට කියලා තියෙන කොයි දෙයක් කළත් කාලා බීලා ඉන්න කියලානේ. බණ අහන්නත් හරියට කාලා බීලා ඉන්න ඕන කියන වචනේ ඉස්සරින් නම් මම අහලා තියෙනවා. ওই කතාව කියනවා. ඉතින් ඒකෙන්ම කියවෙනවා එක පැත්තකින් ආහාර කැමබීම කියන දේවල් අපේ ජන ජීවිතේට කොච්චර වැදගත්ද කියන එක ඇත්තනේ. නේද? වේල් තුනක් කාලා අතරමැදිතර පොඩි බඩගින්නටත් යම් කිසි දෙයක් බට්ට දාගත්තේ නැත්නම් අපිට හරි අමාරුයි මේ පද්ධතිය තුළ ජීවත් වෙන්න. ඒක දැන් අපේ රටවල පමණක් නෙවෙයි බටේ රටවල ගත්තත් මේ ආහාරය කියන එක නිකන් කෑමක් බඩ පුරවා ගැනීම නෙවෙයි. ඒක සංස්කෘතියක්නේ. ඔව් ඇත්තටම. අන්න ඒකත් තමයි මම මේක අපි අර ශ්‍රී ලංකා කුෂිකාර්මික රටක කියන කැලෙන් පොඩ්ඩක් අපි ඈතකට යන්. ඒක හදවත තුළ තියාගමු එක තැන්වල. නමුත් ඒක ප්‍රායෝගිකව බලනකොට ඇත්ත. රටේ ජනකායෙන් රටේ මහ ජනතාවගෙන් සෑහෙන කොටසක් මේ කුෂිකාර්මික පරිසර පද්ධතියත් එක්ක ගැටී තියෙනවා. කියන රටේ ජනකායෙන් 4න් එකක් විතර හිමින් ඉන්නවා. ඒක විශාල ප්‍රමාණයක් නැත්තටම ගත්තොත් එතකොට ඌන්ට බැඳුණු පෞල් සම්බන්ධතා එක්ක බැඳුනහම මහ විශාල ජනකායක එක පැත්තෙන් ගත්තොත් ඒක දැන් අපි කොච්චර මේ නගරේ ඇවිල්ලා නාගරිකයෝ කීවත් හැම කෙනෙකුගේ මූලයේ ඔය කුෂිකර්මාන්ත පවුලක මූලයකින් තමයි බොහෝ 90%. ඒ රඳින කට්ටිය කැමති නැහැ හුඟක් කියලා නෝත් ඒක තමයි සත්‍යය නේද? මම අපෝ එන්නම් ඔබ අර කිව්ව දෙයට ඒ කන බොන දේ ඒ වගේම පෝෂණ ගුණයකින් යුතු ආහාර ගැන අපි කතා කරන්නේ. ඔබයි මායි අද මේ සාකච්ඡාව කවදාවත් කෙරෙන්නේ නැහැ නේ TMG. අපේ අම්මලා තාත්තලා අපිට අවශ්‍ය වේලාවට අවශ්‍ය පෝෂණ සහිත ආහාර ලබා දුන්නේ නැත්තම් නේද? ඒක තමයි වැදගත්ම දේ. එතකොට ඒ අවශ්‍ය කරන ආහාර අපිට ලබා දෙනකොට කවම කවර්තාව TMG රටේ කුෂිකර්මාන්තය තුළින් සමස්ත ආහාර සුරක්ෂිතතාවය ළඟා කරගන්නට බෑ. ඒක මං කෙලින්ම කියන්න ඕනේ. ඒක අර තිත තියෙනවා එතනින් අර සමස්ත ආහාර සුරක්ෂිත ළඟා කරගන්න බෑ. ආනයන අපනයනේ හැම කටයුත්තක් තුළින් තමයි මේ දේ වෙන්න ඕනේ. අපේ උත්සාහය තමයි ජාතික ආහාර සුරක්ෂිතතාවයට කුෂිකර්මය දක්වන දායකත්වයේ හැකිතරම් උපරිම කිරීම. ඔන්න උතනයි ගන්න ඕන දේ තියෙන්නේ. ඊළඟට තමාර කට්ටිය ආයි කියනවා දාල දේශීය නිෂ්පාදිතය අරගෙන මේ කුෂිකර්මයේ 7%ක් අටන්න තියෙන්නේ. මෙච්චර ජනගහනයක් මේකට සම්බන්ධ වෙලා ඇයි මේ ඒකනේ සාමාන්‍ය මිම්ම වෙලා තියෙන්නේ. සාමාන්‍ය මිම්ම හොඳයි ගෝලීය වශයෙන් එහෙම මිම්මක් තියෙනවා පිළිගන්න ඕනේ. කියන්නේ යම් කිසි වෙලාවක සංසන්දනාත්මක කතා කරනකොට ওই මිම්ම ගන්නට එනවා. ඇත්තටම TMG අපේ ජනසේවකයන් හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රටේ දත්ත පිළිබඳ බලවතා නිල බලය නේද? ඊටාම් පැහැදිලිව ගත්තොත් එහෙම ඔවුන්ගේ දත්ත මේ මහ බැංකුව ගන්නෙත් ඒ දත්ත ටික තමයි අරගෙන ඉවරලා විශ්ලේෂණය කළා ඉදිරිපත් කරන්නේ. ඒක හැමතිස්සෙම කියන්නේ කුෂිකර්මාන්තය ගත්තාම වගාව සම්බන්ධව. වගාව. තේ වගාව. ඒක සතුන් ඇති කිරීම. ඒ වගේ දේවල් ගත්තොත් එහෙම තේරෙනවානේ. දැන් අසන්න නෙළුවට පස්සේ
ඉතිරි කොටස කෘෂිකර්ම ක්ෂේත්‍රයට ගණන් ගන්නේ නැහැ. ඒක යපුම් මට ඒක එතනින් එහාට ගිහලා කාර්මික ක්ෂේත්‍රයට තමයි ඒක යගේ එකතු කරන්නේ. TMG පොඩි අසාධාරණ කොට වෙනවනේ කෘෂිකර්මයට බලවම නේ. අතරම කෘෂිකර්මයේ නිකම් මේ එදා වේල තමන්ගේ කෑම් බීම සකස් කර ගැනීමේ අන්න ඒ වගේ නිකන් ඒක නිකන් බොහොම අර සාමාන්‍ය භාෂාවෙන් කියනවා ලාවට සැහැල්ලුවට අරගෙන තමයි හුඟක් වෙලාවට ඔය අර්ථකථනය දීලා තියෙන්නේ. ඒකෙන් මට කියා ගන්න ඕන දේ මේක ඇත්ත. කෘෂිකර්මය කියන්නේ අපේ ජන ජීවිතේ රටේ ආර්ථිකයට වැදගත් දෙයක්. මං කැමති නැහැ ලංකාව කෘෂිකාර්මික රටක් කියලා හිතන්න. හැබැයි ඇත්ත කෘෂිකර්මය තමයි උගේ හැම දෙයකටම අවශ්‍ය කරන මූලික සංඝටකේ සපයන්නේ. දැන් අපි වී කන්නේ නැහනේ. අපි හාල් කන්නේත් නැහැ. අපි හාල් තම්බලා බත හැටියට නෙගන්නේ නේද? ඒතර අනිත් පැත්තට ගිය ටීම්ටි බත සපයන හාල් ලබා දෙන්නේ කොහෙන්ද? වී ගොවිය වගා කරන වී වලින්. ඒ වී ටික තමයි අපි මෝල්කාරෝ කියලා බයින කට්ටිය සැකසුම් කරලා හාල් බවට පත් කරලා වෙළඳපොළට එවන්නේ. අපි ඒක අරන් ගිහලා ගෙදර ගිහලා හදාගෙන තම්බලා සැකසුම් කරලා අපිත් ඒක ආහාරයට ගන්නවා. මම මේ කියන දේ ගත්තොත් ඒ මරේ පද්ධතිය තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම සමස්ත ආහාර පද්ධතියක් තියෙනවා ලංකාවේ විතරක් නෙවෙයි හැමතැනම. ඒතර කෘෂිකාර්මික රටක් කියලා කියනකට වැඩිය හොඳට තනුණු ආහාර පද්ධතියක් තියෙන රටක් කිව්වොත් අන්න මම ඒකට කියයි. දැන් ඇත්තටම මේක අපි යම් මට්ටමක මේ අපේ ඉතිහාසය අපේ පොඩි කාලේ දක්වා ගියත් ඔබගේ පොඩි කාලේ දක්වා ගියත් අපිට මේක අපේ මූලික දෙයක් නේ කෘෂිකර්මාන්තය කියන. නමුත් අපි දන්නවා පහු කාලේ වෙනකොට විවිධ අභියෝග මේ වලට එනවා. මොනවද මූලික අභියෝග? ඇත්තට මේක මිනිස්සු අතහැරලා දාන්නෙත් නැහැ. නමුත් ඒකට වැඩි සැලකිල්ලකුත් නැහැ. මේක තව ඉදිරියට ගෙනියන්න තියෙන අභියෝග හැටියට මොනවද හඳුනගන්නේ? මේක තමයි ඉතා වැදගත්ම දේ සහ පිළිතුරු සොයාගෙන යන සාර්ථක වෙච්ච පිළිතුරු තියෙන තවත් සොයාගත යුතු පිළිතුරු තියෙන ප්‍රශ්න. මම විවිධ පැතිකඩ වලින් මේක දිහා බලන්න පුළුවන් TMG ඇත්තරම. දැන් ගහක් කියන්නේ දැන් ඕනම ශාකයක් අපි පැලැටි ලෝකයේ තියෙන දෙයක් හැටනේ ගණන් ගන්න නේද? ඒතර අපි විසින් වගා කරන දෙයක් ආර්ථික වාසිදායක තත්ත්වයක් බලාපොරොත්තු වෙන වගා කරන දෙයකට තමයි අපි භෝගයක් කියලා කියන සාමාන්‍ය. දැන් භෝගයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ඕන ආහාර ටික හදාගන්න එකනේ. නේද? අපිට ඕන ආහාර ටික දෙන්න නම් ඒ ගහ වී ගන්නක උදාහරණයකට වී ගහ අපිට අවශ්‍ය වෙන ආහාර නිපදවන්න ඕන කරන අස්වැන්න දෙන්න නම් අපි වී ගහට ආහාර දෙන්න ඕනේ. ඒකට කන්න බොන්න දෙන්න නැතුව ඒක චක්‍රයක්. ඒකට කන්න බොන්න දෙන්නේ නැතුව ඒකෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි ඔය කිරිගබය ගැන කතා කරන විට විදේශ රට වලින් හොඳ වරිග ගෙනල්ලා ලංකාවේ ඇති කරාට පස්සේ සතා අවශ්‍ය කරන කිරි ප්‍රමාණය දෙන්නේ නැහැ. සතාව ඇති කරන කට්ටියත් අර ලංකාවේ ඉන්න සාමාන්‍යයෙන් එහෙම මම බාල කරලා කතා කරන එක නෙවෙයි. නමුත් අපි සාමාන්‍යයෙන් දිගේලි කරන හදන හරක් වගේ තමයි ඒ හරක්ට සලකන්නේ. එහෙම කළා සතෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑනේ අස්සන්නක් නේද? වී ගහත් ඒ වගේ. ඒක ජීවයක්. ඒ ජීවය හැදෙන්නට මම අර ඔබට කලින්ම කිව්වේ අපේ අම්මලා තාත්තලා නිසි වේලාවට අපිට පෝෂණය දීපු හින්දා තමයි අපි දැන් නැත්නම් මෙහෙම කතා කරන්නේ නේද? අන්න ඒ වගේ දැන් වී ගහට උනා නිසි සාත්තුව දෙන්න නැත්නම් අපිට මේක කරගෙන යන්න බෑ. මම අහපු ප්‍රශ්නට එන්නේ නැති ඔන්න ඔය විදියට අවතීර්ණ වෙන්නේ නැති වඩාත්ම වැදගත් වෙන්නේ ඇත්තටම ඕනම භෝගයක් ගත්තොත් එහෙම ඒ භෝගයක අස්වැන්න සම්බන්ධ ඇති වෙන ප්‍රධානම ගැටලුව ඉන්නේ ඒ ශාකයට අවශ්‍ය පෝෂණය, ශාකයට අවශ්‍ය කරන ජලය සහ ශාකයට අවශ්‍ය කරන ආරක්ෂණය තියෙනවනේ. දැන් රෝග පරිබෝධ අපිට හැදෙනවා වගේම ගස් වලටත් තියෙනවා නේද? අන්නේ ආරක්ෂණය මෙන්න මේ කාරණා තුන වැදගත් වෙනවා TMG. මේ අත කාලේ මම උදාහරණයක් එක්ක කියන්න. අපි දන්නවනේ අපේ රට ප්‍රතිපත්ති දැන් හරි දක්ෂයි. මම අපේ ළමයින්ටත් කියන විශ්වවිද්‍යාලේ ඉන්ටර්නෙට් එකට ගිහිලා වෙබ් අඩවියට ගිහලා ඕන වචනයක් ගහන්න අපේ රටේ ඒකට ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ රට හැදලා වැඩිපුරම කෘෂිකර්මාන්තයේ පරිශ්‍රණ සහ ඔය වැඩිපුරම අවධානය යොමු වෙච්ච අංශයක් නේද? අවුලුම් චාන්සයක් ඇත්තටම කිව්වොත් එම් දැන්ට මෑත කාලේදී මේ නිර්මාණය වෙච්ච ප්‍රතිපත්තිය ගැන අපි පොඩ්ඩකට පැත්තකට තියලා මම මේ ඔබ ගැටලු ගැන හැබින්න විශේෂයෙන් මම කියන්නේ දැන් අපි 2020-21 කියන වර්ෂ දෙක ගත්තොත් TMG අපේ රටේ දන්න කියන ඉතිහාසයක දත්ත තිබෙන තැන් ඕන දෙයක් හාර ඇසුවත් ලංකාවේ වැඩිම වී අස්වැන්නක් ගත අවුරුදු දෙක 2020-2021 ඒ අවුරුදු දෙකේම මෙට්‍රික් ටොන් ලක්ෂ 50කට වැඩිය වී අස්වැන්නක් අපි ලැබුවා. අපිට ඇත්තටම ලක්ෂ 38ක් තිබ්බොත් ගොඩ දා ගන්න පුළුවන්. අපි අර කියන භාෂාවෙන් කිව්වොත් එහෙම ලක්ෂ 50කට වැඩිය. ඒ පාර 2021 ගත්ත අර අත්නෝමතික මේ මෑත කාලයේ ගත්ත අදූරදර්ශීම මේ ප්‍රතිපත්තිමය කාරණාව ලංකාවට පෝර ගේන එක නවත්තලා
රසායනික පලිබුද්ධනාශකත් ගේන එක නවත්තපු එක. දැන් මම මේ කියන්නේ ඇයි කියලා. ඉතින් ඇයි මේ මෙව නැතුව ජීවත් වෙන්න බැරිද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. මට දැන් උතන යන අතුරු ප්‍රශ්නේ. දැන් ඔබ මේ බීජ පිළිබඳ මේ ලංකාවේ ඉන්න අන්තර්ජාතික විශිෂ්ට පර්යේෂකෙක් සහ දැන් මේවා තීන්දුව తీරන ගන්නකොට මේක දේශපාලන කරුණක් නෙමෙයි. මේවා තීන්දුව తీරන ගන්නකොට ඒ විෂය ප්‍රවීණයන්ගේ විමසීමක් සිදු වෙන්නේ නැද්ද ඇත්තට? එහෙම දෙයක් තියෙනවා TMG. දැන් ඕනම දේශපාලන පක්ෂයක් ගත්තොත් එහෙම තමන් බලයටපත් වුණාට පස්සේ ඔවුන් එකට අත්වල බැඳගෙන දේශපාලන ගමනක් ආපු විද්‍යාඥයෝ ඉන්නෝනේ. ඒක නෑ කියන්න බෑනේ. ඒක විශ්වවිද්‍යාලයට පොදි, සාමාන්‍ය පුද්ගලයාට පොදි, විද්‍යාඥයෙකුට පොදි. ඒතකොට මේ වලල්ල හැදෙන්නේ එතනින්. එතකොට මේ වලල්ලේ ඉන්න කට්ටිය පුළුල් දැක්මකින් යුතුව මේක බලන්න නැතුව මේ දේශපාලන පක්ෂයේ ගොඩ දාන්න ඕනේ කෙටි කාලීනව කියලා ජනප්‍රිය මාතෘකාවක් ගේන්න ඕනේ කියලා ගත්තොත් එතකොට හරියන්නේ නැහැ. මේ අන්නේ වැරදිච්ච හොඳම උදාහරණයක්. ඒ කියන්නේ නිසි ලෙස තියෙන දත්ත ටික විශ්ලේෂණය කරන එක. දැන් දත්ත විශ්ලේෂණය කළා මදින TMG දත්ත තියෙන්න පුළුවන්. දත්ත තියෙන ඔක්කොම සංකීර්ණ ක්‍රමෝපායන් අනුගමනය කරලා විශ්ලේෂණය කළා. විග්‍රහ කරගන්න බැරිනොත් අනාතයි. අනිත් ඔබ දත්ත ගැන කතා කරා. ඇත්තටම කෘෂි ක්ෂේත්‍රයේ නිසි දත්ත පද්ධතියක් තියෙනවා. මේ අමතර ඉන්න ප්‍රශ්න. මම කියන්නේ සර්ව සම්පූර්ණයි කියලා. හැබැයි දත්ත පද්ධතියක් තියෙනවා. TMG ඔබ ඒ දත්ත පද්ධතිය හොයාගෙන යන්න ඕනේ. දැන් අපි දත්ත පද්ධතිය හොයාගෙන යනවා. අපිට අවශ්‍යයි දත්ත ටික. මම විශ්වවිද්‍යාලේ ළමයින්ට ගන්නකොට මම දත්ත වලින් පරිපූර්ණ වෙලා සන්නද්ධ වුනේ නැත්නම් මම කතා කරන දේ නිකන් බලු නොවටිනේ. අනිත් පැත්තට කිව්වොත් මට පෙන්වන්න ඕනේ ශාස්ත්‍රීය වගේ මම ප්‍රායෝගිකව වෙන්නත් එපා. මම ඒ අර පොතේ තියෙනම කැලල කියලා දීලා හරියන්නේ නැහනේ. අපේ ළමයින්ට අපි කියලා දෙන්න ඕනේ. හරි. මේකේ විග්‍රහය ගත්තොත් මගේ විග්‍රහය වගේම ළමයින්ගේ විග්‍රහයත් වැදගත් වෙනවා. නමුත් ඒක කරන්න මම විශ්ලේෂණය කරලා තියෙන්න ඕනේ නේ. ඒකට දත්ත තියෙන්න ඕනේ. ඇත්තටම දත්ත තියෙනවා. සියලුම දත්ත තියෙනවා කියලා කිව්වොත් මම මහබුරුකාරයෙක් වෙලා එහෙම නේ. අවශ්‍ය කරන දේ කරන්න දත්ත ටික තියෙනවා. උදාහරණයක් හැටියට පහුගිය කාල වකවාන පුරාට ලංකාවේ වීයස්සන්න වෙනස් වෙච්ච ආකාරය. ඒකට දේශගුණික විපර්යාසවල බලපෑම තිබ්බ ආකාරය මම හිතන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒ වගේම රෝග පලිබෝධ ඇති වෙච්ච හින්දා වෙච්ච පාඩුව, හානිය. නේද? ඒ වගේ දේවල් පිළිබඳ දත්ත තියෙනවා. ඒවා අර නිකම් ඉතාම මේ සූක්ෂමාකාරී දත්ත නොවුනට සමහර දත්ත වලින් යම් දෙයක් කියන්න පුළුවන්. ඒකනේ අපිට වැදගත් වෙන්නේ හැමදේම අතර නිකම් බලන් ඉන්න බෑනේ TMG. නේද? අපි අඩු ගන්න තියෙන දේෙන් තියෙන විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන විශ්ලේෂණය කරලා කියන්න අපිට පුළුවන් වෙනවා. ඒක තමයි විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කරට මගෙනුත් වෙනත් විද්‍යාඥයෙකු බලාපොරොත්තු වෙන්නේ. අර බහ ප්‍රශ්න තියෙන්නේ කවුරු හරි ඇහුවොත් මගෙන් මේ දේශපාලඥයෝ මේ විද්‍යාඥයන්ගෙන් විශ්වවිද්‍යාලාචාර්යවරුන්ගේ උපදෙස් අරන් නැද්ද? තියෙනවා. ඒක තමයි තියෙන උත්තරේ. තියෙනවා. මේ හැම දිනයක වලල්ලක් තියෙනවා හැමතිස්සම. ඒක ඊයේද අදද හෙටද කියලා වෙනස් වෙන්නේ නැහැ. නෝ ප්‍රශ්න තියෙන්නේ ඒ ඉන්න කට්ටිය හිතන විදියයි දේශපාලඥයන්ටත් දැනුමක් තියෙන්න ඕනේ TMG මේ කරන විග්‍රහය දැන් උදාහරණයක් මාව කෘෂිකර්ම ඇමති කරොත් එහෙම අද කෘෂිකර්මාන්තෙත් ඉවරයි විද්‍යාවත් ඉවරයි. ඒක දුරන්න බෑ. ඒක කරන්න බෑ. නේද? දැන් ඒතර මේ කෘෂිකර්ම හෝ වේවා කෘෂිකර්මයේ සම්බන්ධ බලන පුද්ගලයෝ අනිවාර්යයෙන් මේක දිහා බලලා තේරුම් ගන්න හරි ප්‍රායෝගිකව වෙන්න මේ දේ මෙන්න විද්‍යාත්මක පදනම මේකට තියෙනවා. දැන් මම කොහොමද මේ ගැට ගහන්නේ? නැතු මේ අර ප්‍රචලිත වෙන්න එක රයින් මේ ඉනිමගේ උඩට නගින එක හරියන්නේ නැහැ. නැගකට පස්සේ නගින්න තරක් නැහැ. බිමට වැටෙන්න විතරයි තියෙන්නේ. එල්ලිලා ඉන්න බෑ සීලෙමක වැඩි කාල නේද? ඔන්න ඔය වගේ දේවල් කියන ඉතා පරිස්සමෙන් කල්පනාකාරී වෙන්න. මම ආපාර ප්‍රශ්නට වෙන්නම් TMG ශාකයට අවශ්‍ය කරන පෝෂණය ජලය සහ මේ දේශගුණීය වෙනම බලපාන ප්‍රත්‍යය සහ රෝග පරිබෝධ ශාක ආරක්ෂය මෙන්න මේ කරුණු තුන ඉතාමත් වැදගත් වෙන අපි පිළිතුරු හොයාගෙන යනවා. උදාහරණයක් ගත්තොත් අපේ මේ තියෙන ප්‍රභේද ගන්නකො අපේ රටේ නව වැඩි දියුණු කරලා වී ප්‍රභේද 93ක් පමණ තියෙනවා. ඒකේ හැම එකම වවන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි টপ 10 කියලා තියෙනවා. හැම වර්ෂයකම වැඩිපුර වන වී වර්ග 10. නේද? ඒ වගේ දේවල් තියෙනවා අපේ රටේ. ඒතකොට මේ හැම වී වර්ගයක්ම බොහොමයක් රෝග පරිබෝධ වලට මධ්‍යස්තව හෝ ප්‍රතිරෝධී. ඒ කියන්නේ ඔරොත්තු දෙනවා. එහෙම තමයි මේ වී වර්ග නිර්මාණය කළ නිපදවල තියෙන පැරණි වී වර්ග වගේ. ඇත්ත. මොකද පැරණි වර්ග ජාන තලුත් වී වර්ග වල තියෙනවානේ. අත අලුත් වී වර්ග කියලා වෙන කොහෙවත් පිට රටේ හදින් එනවල ජාන දාන්න බෑනේ නේද? අපේ රටේ තියෙන වී වර්ග වලින්ම හඳුන්වා දෙන වෙන තැන්වල තියෙන වී වර්ගයක් අහුවලා තමයි අපි නව වී ප්‍රභේද හදන්නේ. දැන් අපි H4 ගැන හරි ආඩම්බරෙන් කතා කරන 1958 නේ එළියට ආවේ. 53 ඉඳන් අවුරුදු 6ක බලවත් පරිශ්‍රමයකින් යුතුව තමයි මේ වී වර්ගය එළියට ගෙනාවේ. ඇත්තට මේ වී වර්ගය හැදිලා තියෙන්නේ
මුරුංගකායන් 302 කියන අපි පාරම්පරිකයි කියලා හිතන වී වර්ගයත් එක්ක ඉන්දුනීසියාවෙන් ගෙන ආපු මාස් කියන MAS කියන වී වර්ගය අතර මුහුමක් ඇති කළා ඒක දිගින් දිගට වර්ධනය කරගෙන ගිහිල්ලා තමයි H4 කියන වී වර්ගය බිහි වුණේ. ඒතර සමස්තයන්ම මේ අපේ ඥාන නෙවෙයි. බාහිරින් අපිට ලැබ හොඳ ඥාන දර්ශයක තියෙනවා. හැබැයි අපේ ගොවියට මම දන්නවා මගේ පොඩි කාලේ අපේ තාත්තා කියනවා මේ සැරේ H4 තමයි මේ සැරේ හීනටි වී වපුරන්නේ. ඒ වුන්ට ඥානයක් තිබුණා නේද? දේශගුණික තත්ත්වයන් පාරිසරික තත්ත්වයන් අනුව මේ සැරේ මේකටයි මෙහෙමයි ඕනේ කියන එකත් එක්ක. ඇත්තමත් දැන් දේශගුණික පරයාස ගැන කතා කරන්න පටන් ගත්තා. දේශගුණය ගැන කතා කරන්න පටන් ගත්තා. දැන් බලන්න අපි වැව් බැඳි රාජ්‍යයක්. එහෙමනේ අපි ගැන කතා කරන්නේ. ඇයි ඒ වැව් හදුනේ? පුරාණ රජදරුවෝ අඩු ගානේ දැනට වඩා ඒගොල්ලන්ට උපදෙස් දුන්න පුරෝහිතයන්ට හොඳ දැනුමක් තිබ්බා. කාලයකට වහිනවා වැඩි වැස්සක්. කාලයකට වහින්නේ නැහැ. අපරාධ වැඩියෙන් වහින වැස්ස ගබඩා කරලා තබා ගත්තේ නැත්තම් කෘෂිකර්මයටත් නැහැ, සතුන්ට බොන්නත් නැහැ, මිනිසුන්ට බොන්නත් නැහැ. උදාහරණයක් ඇරෙන්න. ඔව් ඒකත් අර ආක නොවන විදිහට එල්ලංගා එකක් හදලා ඒකනේ කිව්වේ මේ මහා පරාක්‍රම බහු රජුරෝ කිව්වා කියලා අපිට උගන්වලා තියෙන දේ නේද? කිසිම අහසින් වැටෙන දිය බිඳුවක් පරිසරයේ සහ මිනිසාගේ ප්‍රයෝජනෙට නොගෙන මහමුදට ගලා යන්න දෙන්නේ නැහැ කියලා. ඒතර වැව්බන්දි රාජ්‍ය සංකල්පය ආවේ ඔහොම. අපි තාමත් ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. දැන් අලුතෙන් තමයි සැබෑ ඉංජිනේරු. ඔය පැහැදිලිම ඇත්ත. දැන් කාලේ පොඩි වෙනසකුත් තියෙනවා TM. දැන් වැවක් හැදුවාම ඒකට ජල විදුලියක් වෙනවනේ. ඉස්සර ජල විදුලිය තියෙන්නේ නැතුව ඇති කියලා විශ්වාස කරන එහෙම දත්ත ගැන අහන්නේ නැති හින්දා. ඔන්න ওই වගේ කාරණා ගැන හිතනකොට ඔබ කී කතාව හරියට හරි කාලයක් තිස්සේ තියෙන පළපුරුද්ද. ඒකට ගහන්න විද්‍යාවක් නැහැ TMJ. ඒ පළපුරුද්දත් එක්ක එන දැනුම. ඒ තුලින් තමයි හැමදේම තීරණය කරේ මේ කාලේ දැන් H4 තමයි මේ කන්නට මං හදන්නේ. ඒකම මේ කානේ වවන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙනවා ඇඟට දැනෙන ගතියක් තියෙන හුඟක් කට්ටියට. නමුත් TMJ දේශගුණික විපර්යාස කියලා කියන දේ අපි හිතුවට වඩා වැඩි වේගයකින් ඇති වෙන දෙයක්. ඒක අපිට පාලනය කරන්න බැරි තත්වයක නේද? ඇත්තටම පාලනය කරන්න බැරි තත්වයකට පත් කරලා තියෙනවා. මොකද දේශගුණික විපර්යාස කියන එක මම නිකන් අහගෙන ඉන්න කට්ටිය පොඩියට සැකවින් කිව්වොත් එහෙම මේකට බලපාන ප්‍රධාන සාධක හැටියට ගණන් ගන්නේ ඔය හරිතාගාර වායු කියන ඒවා. කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වගේ ස්වභාවිකව තියෙන වායු. ඒවා ස්වභාවික තියෙන දේවල්. දැන් අපි මුකුත් කළත් නොකළත් ඔය වායු ටික පරිසරයට එක්ව වෙනවනේ. ඔබයි මායි දැන් මේ කතා කරන මොහොතේ අපි ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරනවා. වැඩිපුර යන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ අපිත් මේකට යම් පමණක දායක වෙනවා. හරියට හරි. ඒතර මේ හැමදේම ස්වභාවිකව යම් පමණකට වෙලා තිබ්බ දේවල්. TMG වට කියන්නේ ගණන් හදලා බලලා තියෙනවා. වැරදිලාවත් හරිතාගාර වායු කියලා දැක් අප මේ අම්මා මොනතෝ බනින හරිතාගාර වායු ටික තිබ්බේ නැත්නම් අපේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -18 සිට -80ට වෙන්න තිබ්බා. ජීවයක් නැහැ. අපි නම් මේ කතා කරන එක පැත්තක දැන් ජීවයක් නැහැ. ඒකට පිසින්ද තමයි අපිට ජීවත් වෙන ජීවයක් පවතින පුළුවන් වෙන තරමේ උණුහුමක් තියෙන්නේ. දැන් මේ උණුහුම මිනිස්සයා විල කරේ මොකද්ද සංවර්ධනය කියන වචනේ නාමයෙන් ඊටා දැඩි ලෙස අර ස්වභාවිකව පරිසරයට මුදාහරපු හරිතාගාර වායු කියලා මම අර කිව්ව දේවල් සාපි කෘත්‍රිමව දේවල් හදුවානේ. ඔබට මතක ඇති අපේ මේ ගෙදර තිබ්බ රෙෆ්‍රිජරේටර් එක නේද? නේද? ඒකේ තිබ්බා ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් කියලා. ඒක කෘත්‍රිමව නිපදවන ලද හරිතාගාර වායුවක්. නමුත් ඊට පස්සේ 1987 මම මේක මෙහෙම කියන්නම් මේක බරපතල නොවේවා කියලා මම හිතනවා. මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් කියලා. ඒ මොන්ට්‍රියල් නගරයේ පැවතිච්ච මහා සමුළුවකින් පස්සේ යම්කිසි එකඟතාවයට ආවා මේ ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් කියන ඉහළ වායු ගෝලයේ ඕසෝන් ස්තරය තුනී කරන ඒ වායු නිපදීම අත්හිටවන්න ඕනේ කියලා. ඒක ඉතා සාර්ථක වුණා ගෝලිය. ඒක ලෝකේ දැන් මතන ඉතාම වැදගත් දෙයක්. ඒතර මේ දැනුම් තේරුම් ඇති වෙන්න පටන් ගත්තට පස්සේ නේද? මම අර ආයි කියන්න දන්නේ මෙවැනි ක්‍රියාකාරකම් හින්දා අර සාමාන්‍යයෙන් වැඩි වෙන තිබු උෂ්ණත්වය අධික වේගයකින් වැඩි වෙන්න පටන් ගත්තා. ඒ තුලනේ ඉක්මා ගියා. හරියට හරි. අපි අද කතා කරන්නේ අර සාමාන්‍ය හරිතාගාර වායු පිරෙන ප්‍රශ්නේ නෙවෙයි. මිනිසා විසින් අමතරව පරිසරයට මුදාහැරපු හරිතාගාර වායු හින්දා සිද්ධ වෙච්ච වින්නහියක් ගැන. අනිත් පැත්තෙන් මේ මම අභියෝග ගැන ඇහුවේ. ප්‍රතිපත්තිමය දේවල්. දැන් අපි යම් තරමකට කතා කරා. එහෙම අභියෝග තියනවාද මේක මොකද කාලෙන් කාලට එක දේවල් එනවා. දැන් ඔබම උදාහරණ දැක්වුවා. එක රැයින් පොහොර නතර කරා. ඒ වගේම තේ වගා ව්‍යාපාරයට එකතු කරපු උණු මොකක්ද ඒකට කියන්නේ පොහොර වර්ගයේ ඒවා නැති කරා. මේ වගේ දේවල්
බලපාන්නේ නැද්ද? ඒවා අභියෝග නෙවෙයි. ඉතාම දැඩි ලෙස බලපාන මං සාමාන්‍යයෙන් කෘෂිකර්මය පැත්තෙන් ගත්තොත් TMG ඇත්ත අපි භෝග විශාල ප්‍රමාණයක් තියෙනවානේ. මම සාමාන්‍යයෙන් කියන්නේ අපි භෝග තුනකට ප්‍රමුඛතාවය දෙමු කියලා. මොකක්ද මේ භෝග තුන? පළවෙනි එක වී. ඒ අපේ මනුෂ්‍ය ආහාරය. දෙවෙනි එක බඩිරිඟු. ඒ ප්‍රධාන වශයෙන් සත්‍යාහාරයක් වුණාට අවසාන වශයෙන් මනුෂ්‍ය ආහාරයකට පදනම. තුන්වෙනි එක තමයි තේ. අපේ ප්‍රධාන අපනයන භෝගේ. මේ තුනම කඩාගෙන වැටුණා TMG 2022 දී. අපේ සමස්ත වී අස්වැන්න 134කින් අඩු වුණා. අපේ බඩිරිඟු අස්වැන්න 50%කට වඩා අඩු වුණා. ඒ වගේම අපි තේ අස්වැන්න අවසානයේ නිෂ්පාදිතය ගත්තොත් එහෙම 17%කට වඩා අඩු වුණා. මෙව්වෙන් ගොඩේන් අපි දඟලනවා. ඇත්තටම කිව්වොත් ප්‍රතිපත්තිමය කාරණා හින්දා වෙච්ච දේවල්. මේක භීතියක්ද? ඒ කියන්නේ දැන් අපි හැම කෙනෙක්ම කැමති වසවිස නැති ආහාරයක් ගන්න. එතකොට මේක දැන් ඒක තමයි ස්ලෝගන් එක වෙන්නේ නේද? ඒ මත ඉඳගෙන මේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ එක පැත්තකින්. මේක ඇත්තට භීතියක් විය යුතු දෙයක්ද? කොහොමද මේක සමතුලිත කරගන්නේ? TMG මෙහෙමයි හැම රසායන දැන් ජලයත් රසායන ද්‍රව්‍යයන්නේ. ජලය අපි ලියනවා H2O කියලා. දැන් ජලය කාබනික එකක් නෙවෙයිනේ. ජලය අකාබනික රසායනයක්. ඊළඟ මම හුඟක් කරලා ළමයින් අහනවා ජලය රසායනික ද්‍රව්‍යයක්, ජලය අකාබනික රසායනික ද්‍රව්‍යයක්. ජලයෙන් වල් පෙළට මර්ධනය කරන්න පුළුවන්ද? සුත්‍ර ජීවීන් ඉන්න හානි කරන්න. එතකොට ඒක පාට හිර වෙනවා හැම එක්කෙනා. මොකද ජලය වල් පෙළට මර්ධනය කිව්වොත් මේක ඔළුවට යන හැංගීමක් ජලය වල් නාශකයක් කියලා. එතකොට නිකන් අර පියර කඩේ ගිහලා රයිස් එකක් කාලා වල් නාශකයක් ගහලා වගේ නේද? එහෙම නෙන්නේ මේ හැංගීම. ඒකට කැමති නෑ කට්ටිය. ඇත්තටම හොඳයි. ඕක පොඩි බීතිකාවක්. මම මෙන්න මෙහෙම කියන්න. ඕනම රසායනික ද්‍රව්‍යයක් වස වෙන මාත්‍රාවක් තියෙනවා. ඒක බෙහෙතක් වෙන මාත්‍රාවකුත් තියෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් කෑමුණත් ඒ වගේ අපි දැන් ඔය සාමාන්‍යයෙන් මේ නම් කියන්න හොඳ නැති හින්දා මම මේ දැන් හිසරදයක් හැදුනාම ගන්න ඒ වේදනා නාශකයේ ගත්තොත් එහෙම ඒ වේදනා නාශකයේ යම් මාත්‍රයක් තියෙනවා වේදනාව විතර නෙවෙයි ජීවිතේ ගන්න පුළුවන් එළියට. ඉතින් මේ මාත්‍රාව අනුව තමයි හැමදේම වැඩ කරන්නේ. ජලයේ වුණත් එක දිගට යම් ප්‍රමාණයක් පානය කරගෙන ගියොත් එහෙම ඒක කොච්චර හොඳ දෙයක් වුණත් තමන්ගේ ජීවිතේ ගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය කියලා තියෙන දේවල් ඊටාම සෞඛ්‍යයට කියන්නේ වෛද්‍ය විද්‍යාව අත්‍යවශ්‍ය දේවල්. තුන්ගත් දේවල්. ඇත්තටම නේද? ඒ ඊටාම කුඩා මාත්‍රා වලින් ඒ ඊටාම වැදගත් කාර්යයන් ඉටු කරන මාත්‍රාව ඉක්මවා ගියාට පස්සේ තමයි ඔන්න ඔය ගැටලුව ඇති වෙන්නේ. ඉතින් අර දැන කරන දෙයක්නේ. ඉස්සර කිව්වා දැන වෙලඳාම් නොදැන ගොවිතැන් කියලා. නෑ. දැන තමයි ගොවිතැන. වෙලඳාමත් දැනගෙන තමයි. මොකද ගොවිතැන කරනකොට ගොවිතැනට භාවිතා කරන දේවල් ගැන. දැන් ඔබ කිව්ව උදාහරණයක් පොඩ්ඩක් හිතන්නකෝ. ඇයි පැරැන්නෝ අපේ මුතුන් මිත්තෝ හිතුවේ අද මේ කාට මන් දාන්නේ මං වගා කරන්නේ මේ වී වර්ගය නේද? දැනුමනේකින් කියන්නේ එයා දැනන් හිටියා තැනට සුදුසු දේ. ඒතර හැම දෙයකටම සිද්ධ වෙන්නේ තැනට සුදුසු දේ. එතනයි වැදගත්කම. දැන් ඔබගේ ප්‍රධාන විෂයක් මේ දේශගුණික විපර්යාසයන්, දේශගුණික වෙනස් වීම මේවා සඳහා ගත හැකි ප්‍රතිපත්තිමය හෝ මොන හරි එහෙම තීරණ තියෙනවද? කොහොමද? මොකක්ද ඒකේ තත්ත්වය? ඇත්තටම TMG අපි දැන් ඔය 2015 ඉඳලා අපි තිරසර සංවර්ධන ඉලක්ක ගැන කතා කරනවානේ. අපි තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව අපේ රටේ තියෙනවා අර ඩෑෂ්බෝඩ් කියලා එකක්. ඒ කියන්නේ කොහොමද ප්‍රගතිය තියෙන්නේ කියලා. ඔබ ප්‍රගතිය අරන් බැලුවොත් එහෙම ඉලක්ක 17න් ඉලක්ක 2යි 150ක් හෝ ඊතරින් ඔබට ගිහින් තියෙන්නේ 2030 දී සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන විදියට. එකක් තිරසර සංවර්ධන ඉලක්ක 7 වෙනි එක ඒක පුනර්ජනනීය බලශක්ති භාවිතය. වැඩිම ඉදිරියට ගිහිලා තියෙන්නේ තිරසර සංවර්ධන ඉලක්ක 13. ඒක තමයි දේශගුණික විපර්යාස වලට එහා සම්බන්ධව ඒ කරුණු කාරණා ක්‍රියාත්මක කිරීම. ඒකෙන්ම කියවෙනවා අපේ රට දේශගුණික විපර්යාස වලින් වල බලපෑම ඒකට අනුහුරු වීම සහ අපේ රටට හරිතාගාර වායු මුදාරණ අඩු රටක් වුණාට ඒ ගෝලීය වශයෙන් ගෝලීය පුරවැසිය හැටියට අපි ලෝකයේ කරන දෙයකට සපෝට් එකක් දෙන්න ඕනේ කියලා අපි තවත් දුරට හැකිතරම් මේක අඩු කරන්න භාවිතා කරනවා. අඩු කරන්න උත්සාහ දරලා තියෙනවා. අපේ රටේ මුලින්ම දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ආවේ 2012. ඒක යාවත් කාලීන කළා. මොකද TMG 2012 වෙනකොට මේ පැරිස් සම්මුතිය තිබ්බේ නැහැ. ඒක ආවේ 2016. ඒතර පැරිස් 2015 අන්තිමට එලා 2016 තමයි අපි අස්සම් කළා. ඒක හැමදේනම ඒ ක්‍රියාත්මක කරතත් පෙරමුණේ. ඒකට මේ පැරිස් සම්මුතිය ආපු සමහර දේවල් 2012 අපි අද ප්‍රතිපත්තිය තිබෙන්නේ නැහැ. අපි ඒකින්ද ප්‍රතිපත්තිය යාවත් කාලීන කරා. කළා 2023 දෙසැම්බර් මාසේ 2 වෙනිදායි ප්‍රතිපත්තිය ඉදිරිපත් කරා. ඒක ජනගත කරා. දැන් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකයි. ඒ ප්‍රතිපත්තිය තුලම මෙවර පළමු වරට අපි ගියවර කරේ නැති වුණාට මම මේ අපි කියලකේ මට වාසනාවක් ලැබුණේ අවස්ථා දෙකේම 2012 සහ 2023. මේ
දෙකේම තාක්ෂණික අංශේ නායකයෙක් වුණේ මම කණ්ඩායමේ විශාල කණ්ඩායමක. ඉතින් මට ඒ ගැන කතා කරන්න පුළුවන් කමකුත් තියෙනකොට අපි ඒකින්ද ලොකු පිම්මක් ඉදිරියට පැන්න 2012 තියෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව ඔබ කී ආකාරයටම කොයි විදියට මේ දේශගුණික විපර්යාස දිහා බලන්න ඕනේ. අපේ රටේ හැඟීමක් තියෙනවා නිකන් අපි මේකට අනුහුරු වුණාම ඇති කියලා. මොකද ඇත්තටම දේශගුණික විපර්යාසයට දක්වන දායකත්වය අඩු කරන්න යනවා කියන්නේ. හරිතාගාර වායු මුදා හැරීම අඩු කරනවා කියලා කියන්නේ විශාල තාක්ෂණයක් ඕන කරන හුඟක් වෙලාවට වැඩි වීදමක් යන දෙයක්. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ රටේ වගේ ආර්ථික තත්ත්වයක් තියෙන තැනක අපි උකට වැඩි දඟලන්න යන්න ඕනේ නැහැ. අපි පුළුවන් තරම් වාණිජමය දේවල් වලට විශාල පාඩු වෙන එකක්. හරියට හරි. අපි හැඩගැහිමු කියලා හිතනවා. නමුත් මේ 2023 ප්‍රතිපත්තිය හොඳ තුලනයක් ගත්තා. මම ඒක පැහැදිලි කළා. මගේ මන් තනියෙන් කරපු දෙයක් නෙමෙයි. මේ විශාල ජන කොට්ටාශයක් මේකට සහභාගී වුණා. අපි අර පත්තරවල දාලා මහජන දාස් විමසලා විවිධ කණ්ඩායම් වල දාස් විමසලා තමයි මේ අපිට බලන්න පුළුවන්, දකින්න පුළුවන් ඒ වෙනස්කම් මොනවද ප්‍රතිපත්ති මේ වශයෙන් ක්‍රියාත්මක වෙන දේ. බොහොම හොඳයි. දැන් තුනක් මම එක උදාහරණයක් කියන්නම් කෘෂිකාර්මික පැත්තෙන් වань. කෘෂිකාර්මික පැත්තෙන් ගත්තොත් අපි දැන් ජලය කියන්නේ අපිට නිකන් ඒක කියන්නේ සීමාකාරී සාධකයක් කියලා ලොකුවට දැනෙන්නේ අපේ රටේ. ඇත්තම කිව්වොත් අනිත් රටවල ගිහින් බැලුවොත් එහෙම. නේ අපේ වියලි කලාපයට පිටරට කෙනෙක් අරන් ගියාම මේ මිනිස්සයා ගිහින් අහන කෝ වියලි කලාපය කියලා. වියලි කලාපයත් එච්චර හරිත වර්ණයි. අපි පැත්ත ගත්තොත් එහෙම. නමුත් ජලය ඉතා අර පරිස්සමෙන් පාවිච්චි කිරීම ඉතා වැදගත් අංගයක් වෙනවා TMG කෘෂිකාර්මික කටයුතු ගැන බලන්න. බලන්න අපි ඉස්සරින් ඉඳන්ම තාක්ෂණය ටිකෙන් ටික මේකට මුහු කරගෙන ආවා. බින්දු ජල සම්පාදනය කියලා කියන්නේ නේද? අර බට හරි පටි හරි ආශ්‍රයෙන් ශාකයේ මුලට අවශ්‍ය ජල ප්‍රමාණය අවශ්‍ය වේලාවට ලබා දෙන එක. ඒතර ජලය අර්පිතමැසින් පාවිච්චි වෙනවා කියන්නේ නේද? ඊළඟට දැන් කුෂිකම දෙපාර්තමේන්තුව තාක්ෂණي අරන් ඇවිල්ලා තියෙන එක තාක්ෂණي තිබ්බට ඒක නිවැරදි ආකාරයට හදාගෙන ඇවිල්ලා තියෙනවා. අර විවිධාකාර දැන් කඩින් කඩ මේ වතුර රැඳෙන එකයි වතුර ගලා බසින එකයි අණුව කොයි ආකාරයටද වී වගාවට අවශ්‍ය කරන ජල ප්‍රමාණය විතර පවත්වාගෙන යන්නේ. අපි එනික හැංගීමක් වෙන වතුර බඳලා දාන්න ඕනේ කියලා. ඒකෙන් වාසිය තියෙනවා. නැතුව නෙවෙයි වල් පැලටි මර්ධනය වල ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් අන්න එවැනි තත්ත්වයන් මේ සමාජය තුළට හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙගෙන යනවා. ජලය සම්බන්ධයෙන් මම හිතන්නේ විශේෂයෙන් හුඟක් දේවල් කරගෙන තියෙන මේ වගේ මම විශේෂ දෙයක් කියනවා TMG 20 වෙනි ශතවර්ෂයේ අපේ රටේ තිබ්බේ නැහැ නියඟයට ඔරොත්තු දෙන වී ප්‍රභේද. දැන් අපේ රටේ තියෙනවා. අපිට බය නැතුව කියනපයි මාස දෙකමාර වී ප්‍රභේද කීපයක් නිපදවලා තියෙනවා කෘෂිකම දෙපාර්තමේන්තුව නියඟයට ඔරොත්තු දීලා යන විදිහට. ඒ කියන්නේ අඩු වැස්සකින් පුළුවන්. ඒ කියන්නේ සමහරක් ඒවා තියෙනවා අර ඉක්මනට පරිණත වෙන්නේ. අරනිකාර ඇක්සිඩන්ට් එකක් වෙන්න කලින් ගෙදර ගියා වගේ. නේද? ඉක්මනට පරිණත වෙන දේවල් තියෙනවා. ඒ වල ගුණාත්මක සහ එහෙම දේවල් අඩුවක් වෙන්නේ නැහැ. කිසි අඩුවක් නැහැ. හැබැයි අඩුවක් වෙන එක දෙයක් තියෙනවා. ගුණාත්මක අඩු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජීවිත කාලය කෙටි වෙනකොට ප්‍රභේදයක සමස්ත අස්වැන්න අඩුයි. ප්‍රමාණය අඩුයි. මොකද ඒක මොකක් හරි දෙයක් කැප වෙන්න බෑ මේ විදිහට. අපි ඒකාංගයක් දිනු කරනකොට අනික අංගය තුළ කැපවීමක් සිද්ධ වෙනවා. ඒතර මේක තුලනය කිරීමක් තමයි විද්‍යාඥයෝ කරන්නේ. ඒතර සමස්ත අස්වැන්න අඩුයි. නමුත් නියඟයකදී ඒ සමස්ත අස්වැන්නේ අඩුවීම ප්‍රතිශතයක් හැටියට අර ප්‍රතිරෝධී ප්‍රභේදවල අඩුයි. ආන්න ඒක තමයි අපි ලබලා තියෙන ජයග්‍රහණ. TMG මම හිතන්නේ ලෝකේ ප්‍රථම වතාවට වෙන්න ඕනේ අපේ තේ පර්යේෂණ ආයතනය නියඟයට ඔරොත්තු දෙන තේ ප්‍රභේදයක් හැදුවේ. තලවකැලේ TRI 5000 ශ්‍රේණිය කියලා. ඔය අපි හුඟක් කට්ටිය ප්‍රභේද හදනවා කියලා හිතුවට දුර දක්නා නුවණක් තියෙන්න ඕනේ TMG. ඔය තමයි වැදගත් දෙයක්. අපේ රටේ හැම අංශයකටම පර්යේෂණ ආයතන තිබුණා. වී පර්යේෂණ, තේ පර්යේෂණ, රබර් පර්යේෂණ ඇත්තට මොනවද දැන් වෙලා තියෙන්නේ? එහෙම අහන එකත් අසාධාරණයි කියලා මට හිතෙනවා TMG. මොකද අපිට අපි ඉස්සර හරි ආදරෙන් කතා කරා. ඒකද හරි ආදරෙන් කතා. හැබැයි මේ ප්‍රශ්නේ එන්නේ ඇයි කියලා මට තේරෙනවා. ඒ මම ඔබට කෙලිමුකේ අහන එක අසාධාරණයි කියලා. මොකද වුන් කළා තියෙන දේවල් හින්දා අපි මෙහෙම හරි කාලා ඉඳලා ඉන්නේ. ඒක පේන්නේ නැහැ. ඒක පේන්නේ නැතුව මොකද බඩටනේ යන්නේ. නෑ මම කියන්නේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශිත නැහැ. ප්‍රකාශිත නැහැ. මොකද ඒගොල්ලෝ එළියට බහලා කියන්නේ මේක කෑ ගහලා විශ්වවිද්‍යාල වගේ තමයි කුෂිකම දෙපාර්තමේන්තුව එළියට බහලා කෑ ගහලා අnder පාලා කියන්නේ අපි අර කරා මේක කරා කියලා. නමුත් අර නව වැඩි දියුණු කළ වී ප්‍රභේද නොවේ නම් 1940 අපේ හෙක්ටයාරයක ආස්වැන්න කිලෝග්‍රෑම් 650යි. 2020 කිලෝග්‍රෑම් 4500යි. කවුද ඒ දවන්ත පිම්ම පැන්නේ? පයින් ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයෝ. මට සන්තෝෂයි කියන්නේ අපේ පීඨයෙන් බිහිවෙච්ච හුඟක් කට්ටිය. නමුත් අනිත් පැත්තට ඒ දුන්න තාක්ෂණයේ ගොවියෝ වැළඳගත්තේ නැත්තම් ඒගොල්ලෝ ක්‍රියාත්මක කර නැත්තම් මට මේ උත්තරේ කියන්නවත් දෙයක් නැහැ. ඇත්තටම කිව්වොත් මේ දැන් හැම එක්කෙනාම කියන දේ හින්දා මාත්මේ කියන්නම්
කීරි සම්බ කියන වී වර්ගය. ආධුනික ආందోලනාත්මක කියන කීරි ඒ සම්බ වාණිජ කියන නාමයක් වෙලා. වාණිජ රාවයක් වෙනවා. නමුත් ඒ වගේ වී ප්‍රභේද හැදුවේ අපේ විද්‍යාඥයෝ. TMG මං අර කිව්වාගේ TRI 5000 කියන තේ වර්ගය හැදුවේ අපේ විද්‍යාඥයෝ. සාමාන්‍යයෙන් වී වර්ගයක් හදලා එළියට දාන්න අපි දැන් හිතනවා ළමයෙක් හදනවා කියලා. මාස 9ක ව්‍යාපෘතියෙන් එක්තරා විදිහක ගත්තොත් එහෙම හොඳ වී වර්ගයක් පරිසරයට ඒ කියන්නේ මේ මුදා හරින්න වගා කරන්න දෙන්න අවුරුදු 6ක් 8ක් අතර කාලයක් ගන්නවා. තේ අවුරුදු 25ක් ගත්තා. දැන් අවුරුදු 18කට ඒක අඩු කරගෙන තියෙනවා තේ පරිශ්‍රණය තියෙන විද්‍යාඥයෝ නව තාක්ෂණය උපයෝග කරගෙන. එන්නේ එහෙමයි කටයුතු ටික කෙරෙමින් පවතින. අර ඔබ කිව්වා මට ඒක මගේ අරුණ දෙයක්. අර වාර්තාගත වීයස්සන්නක් ඒක පිටිපස්සේ කතාව මොකද්ද? වාර්තාගත වීයස්සන්නක් කියන්නේ මෙන්න මෙහෙමයි. අපි සාමාන්‍ය වී වර්ගයක් හදනකොට අපි මේ වචනේ මට පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ විභවය කියන එක. ඒ කියන්නේ ගන්න පුළුවන් උපරිම. ගන්න පුළුවන් උපරිම මාසයක්. නෑ ඔබ අර වර්ෂයක් කිව්වා. ඔව් වර්ෂයක් මම ඒ වගේ දේවල් ඔක්කොම කැටි කරලා එන්න ඕනේ. හොඳයි මම වර්ෂයට එන්නම්කෝ ඉස්සෙල්ලා. ඒ 2020යි 2021යි. අපි 2016 17 කියන වර්ෂ දෙක අපිට අර කෘෂිකර්මයට හෙන ගහලා ගිය වර්ෂ දෙකක්. ඒක ප්‍රතිපත්තිමය කාර්යය හින්දා නෙවෙයි TMG වර්ෂාව නැති වෙලා කන්න තුනක් එක දිගට ෆේල් වුණා. එක දිගට අපේ කෘෂිකර්මාන්තය නැති වෙලා ගියා. නමුත් අපි පුදුමාකාර විදිහේ ඉදිරිපින්මක් නැගගෙන ආවා. ඇවිල්ලා 2020 කියන එක අපේ උපරිම අසන්නක් වාර්තා වෙච්ච අවුරුද්ද එක. 2022 ප්‍රතිපත්තිමේ තියෙන ගත්තනේ අර පුරනවත්තන් 134කින් වියසන අඩු වුණා. අපි තාම දඟලනවා. මේ මොහොතේ වෙනකොටත් අපි දඟලනවා අර තිබ්බ තැනට යන්න. තිබ්බ තැනින් උඩට යන්න නෙවෙයි. තිබ්බ තැනට යන්න. මොකද වෙලා තියෙන්නේ පස යම්කිසි අවස්ථාවක નિසරුණාම අපි අසන්න කියලා ගන්න පෝෂණයනේ TMG. පෝෂණය හඳින් එන්නේ නැහනේ. පසර දහන පෝර වලින් ඕ පසේ තිබෙනා පෝෂක වලින් තමයි ගහ උරාගෙන වී ගහ උරාගෙන ඕක අස්වැන්නට දීලා අපි ඒ අස්වැන්න උදාහරණයක් ඇට පොළොන්නරුවෙන් අරගෙන කොළඹට වෙනවා. નિසරු පස තියෙන්නේ පොළොන්නරුවේ එතකොට කොළඹ නෙවෙයි නේද? අපි ඒකට අවශ්‍ය කරන පෝෂක ටික ලබා දෙන්න ඕනේ. TMG මේ මෑත කාලේ මං කළ පරිශ්‍රණයේ මයි කණ්ඩායමේ කළ පරිශ්‍රණයෙන් අපි දැනගත්ත දේ මේක අපි කුෂිකර්මාන්තරයටත් කීප දෙනෙකුටත් පැහැදිලි කළා. මං තනි නාලිකාවලත් මේ දේ කියලා තියෙනවා. වී වගාවට නිර්දේශ පොහොර ප්‍රමාණයක් තියෙනවානේ. පසුගිය වසර 3 වී වගාවට මිනිස්සු පොහොර දාලා තියෙන අවශ්‍ය ප්‍රමාණයෙන් 65%කටත් අඩු ප්‍රමාණයක්. අවශ්‍ය ප්‍රමාණය. ඉතින් වී ගහෙන් අස්වැන්න දෙයිද? නේද? මන්නම් කියන්නේ අපි ඉදිරි කන්න දෙක මේ මහ කන්නේ එන යල කන්නේ අර සියලු කතා අමතක කරලා අර බීතිකාවන් අමතක කළා. අපි ගහට අවශ්‍ය කරන පෝෂණය දෙමු. කළා මේ වී වගාව නගගමු අර තලයට. ඊට පස්සේ අපිට තාක්ෂණික මෙවලම් අරගෙන එක එක විද්‍යාවන් පෙන්නලා එක එක දේවල් කරන්න පුළුවන්. නමුත් අපි වී ගහට හොඳට කන්න දීලා වී ගහ ගේමු අර තත්ත්වෙට. දැන් මට මෙතනින් තව අතුරු ප්‍රශ්න. මේ සමහර විට අපිට දේශපාලනයෙන් තොර වෙන්න බෑ. දැන් මේක අපි මේ හැම පෞද්ගලික කාල තුල දේශපාලන පක්ෂනට පොහොර නොමිලේ දෙනවා. කෘෂි රසායන නොමිලේ දෙනවා. මේක එක සටන් පාඨයක්. ඇත්තට මේ පුජ්‍යලයන්ට අපි හාල් සේරුව දෙනවා වගේ මේ සහනාධාර ක්‍රමය තුල අපේ රටේ කෘෂිකර්මාන්තය ගෙන යන්න පුළුවන්. මම සහනාධාරවට විරුද්ධ පුද්ගලයෙක්. ගුවියා සහනාධාර මානසිකත්වයෙන් මුදව ගන්න ඕනේ. නමුත් වෙලා තියෙන්නේ නිකන් දෙනවා කිව්වහම ඕන කෙනෙක් අර නිකන් නම් මටත් කියලා කියනවනේ හෙම්බිටි සාවරි කමක් නැහැ නේද? ඒ වගේ ගන්න පෙළඹෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. ගොවියා නොඉල්ලපු මොහොතක ගොවියාට ලොකු සහනයක් දෙන මුවාවෙන්. සහනයක් තමයි. මොකද 90ක මිල අඩුවට මුලින් දුන්නේ. ඒ පාර 2020 TMGට මතකද? නිකම් පෝර දුන්නා. නේ? ඉතින් ඒ වගේ තත්වයකට මිනිස්සෙක් ඇදලා දැම්මට පස්සේ මිනිස්සයාට තමන් යොදන පොහොරවල හෝ යෙදුම් වල තියෙන වටිනාකමත් අමතක වෙනවා TMG. ඊට පස්සේ ආයි නිකන් දෙන කන්නේ බලන් ඉන්නේ. අර පොකට් එකෙන් ඇදලා සල්ලි දීලා ගන්න මොකද්ද? ඒක අයිතියක් වෙනවා. අයිතියක් වෙනවා. දෙකේ අයිතිය ඉල්ලන්නේ කෑ ගහන්නේ නේද? ඒ ගොවි ජනතාව පැත්තෙන් එක්තරා විදිහට ගත්තොත් දැන් බයින්න බෑ. මිනිස්සුන්ගේ මේකට දැන් හුරු කරලා ඇවිල්ලා. දැන් ඒ හුරු කරලා ආව මාර්ගයෙන් ටිකෙන් ටික මේ පුද්ගල එළියට ගන්න අපි ඔක්කොම ලෙක්ක වෙලා. ගොවි ජනතාව කියන්නේ අර දුප්පත් අහිංසක එහෙම ගොවි ජනතාවක් නෙවෙයි TMG. මම හැමදාම කියන දෙයක්. දුප්පතා ගොවිතැන් කරන එකයි. ගොවියා දුප්පත් වෙන එකයි දෙකක්. දුප්පතා ගොවිතැන් කරන්න තමන්ගේ තියෙන යාන්තම් මේ ජීවිතේ හැඩ ගස්ස ගන්න අවශ්‍ය වෙන එක උපක්‍රමයක් හැටියට. නමුත් හොඳ ගොවියා දුප්පත් වුණොත් කුෂිකර්මාන්ත ඉවරයි.
research and innovation for a sustainable future. ගොවියෝ කවදාවත් සහනාධාරයෙන් ඉල්ලුවේ වතුර විතරයි. අපිට වතුර දෙන්න. මොකද උන්ට වතුර ලබා ගන්න ඒක දෙවියන් වහන්සේ විසින් දෙන්න ඕන එකක් වතුර විතරයි ඉල්ලුවේ. ඉතින් එහා ගිය දෙයක්. ඒකට මට වතුර ගැනත් ඔබ කතා කරා. අපි අපේ කුඩා කාලේ අපි පාසල් ඇරලා යනකොට ඇල තියෙන ආයිනේ තියෙන ඇලෙන් වතුර අරන් බිව්වා. දැන් අද අපේ ගමක ලිඳකින්වත් වතුරක් බොන්න බෑ. දැන් අපේ ඔබ කියවා ජලය අපිට සුළු දෙයක් හැටියට අපි ඒ තරම් වටිනා දෙයක් කියන්නේ සැලකුවේ නැහැ කියලා. නමුත් අද බෝතල් වතුර බොන්නේ. අද සල්ලි දීලා ගම් වල වතුර දෙන්නේ. මේක පිටිපස්සෙත් මේ රසායනික ක්‍රියාවලියක් පිළිබඳ බොහෝ අය තර්ක කරනවා. ඔබ ඒක පිළිගන්නවා. ඒක යම් තාද්දර නිවැරදි වෙන්න ඕනේ හේතුව දැන් අපේ ගොවි මහත්තයෙක් නම් බලන්නකෝ TMG පලිබෝධනාශකයක් ගත්තොත් එහෙම ඒ පලිබෝධනාශකයේ ක්ෂේත්‍රේ පාවිච්චි කරනවා. කල් වල හිස් බෝතලේ කොහෙටද දාන්නේ? හුඟක් වෙලාට දියසීරාවක් තියෙන තැනට. එතකොට ඒ දේ අර මිශ්‍ර වෙලා යන දේ මම මේ කියන්නේ ඒක නිකන් තනුකකරණයක් වෙනවා පුදුම විදියට. නමුත් ඇයි අර බලෙන් වසක් ගන්න යnger නේද? අන්න ඒ තත්ත්වයටපත් වෙන්න ඕනේ නැහැ. අන්නේ බිය මිනිස්සු තුළ හිත තුළ ඇති වෙලා තියෙනවා. අපිත් ගමේ ගියා මං ගමේ ඉපදිනා නැති වුණාට නගරේ ඉපදලා හැදුන වැඩනට ගමේ ගිහිලා ගමේ ඇලේ බැහැලා වාඩි වෙලා හරින්න නිකන් පුදුම කැමැත්තක් තියෙන නේද? ඒ වතුරේ තියෙන සීතල කටට ගියාමත් වතුරේ තියෙන සීතල. අද ඒ වගේ දෙයක් ගැන කතා කියනකොට පොඩි හිතට එනවා පොඩි ගැස්මක්. ලිඳකින්වත් යමුරු කියන්නේ අභ්‍යන්තර පොළොව අභ්‍යන්තරයේ තියෙන ලිඳකින්වත් වතුර බොන්න බෑනේ දැන්. හැම තැනකම ඒක කියන්න බෑ. හැබැයි විශේෂයෙන්ම අපි දන්නවා සමහර පළාත් තියෙනවා ලංකාවේ කල්පිටිය, යාපනයේ සමහර පළාත් ඒ වගේ වල අර වැලි පසක් තියෙන තැන්වල කෙලින්ම පරිබෝධනාශක, වල්නාශක ඒ වගේ පොහොර වගේ දේවල් දැම්මම වැලිපසක වෙන්නේ TMG තත්කාලේව ඉක්මනින් මේ භූගත ජලය කරා යනවා. එවැනි තැන්වල තියෙන දේවල් අති භයංකාරයි. දැන් ඔය වකුගඩු රෝග වගේ දේවල් වලට බලපානවා. ඔව් ওই ගැටලුවට මාත් සම්බන්ධ වෙච්ච පුද්ගලෙක් වකුගඩු රෝග වල හේතුව හොයා නොගත් නිශ්චිත හේතුවක් හොයනකොට වකුගඩු රෝගයක් ගන්න. දැන් ওই වකුගඩු රෝගී කියන වැඩ කරපු ආචාර්ය තිලක් අබේසේකර වෛද්‍ය තිලක් අබේසේකර මහත්තයා පෙරදින විශ්වවිද්‍යාලෙත් වැඩ කරා. එතුමත් එක්ක මම සෑහෙන කාලයක් මේ ගැන කතා බහ කර වැඩ කරගෙන ගියා. දැනුත් වකුගඩු පිළිබඳ විද්‍යාඥයෝ කියන්නේ තාම හරියට හේතුවක් කියා ගන්න බෑ කියලා. මේක එක හේතුවක් නොවේ කියලා මට කියන්න බෑ. කීටක විද්‍යාත්මකව ඔප්පෙලා නැති වුණාට අපි හැම දෙයක්ම මේ රසායනික ද්‍රව්‍ය කියාගෙන ගිහිලා TMG මම නම් හිතන්නේ අපිට බස් එක මිස්සලා. අපි මේ නියම හේතු කාරකයක් නැහැ. ඇත්තටම ජාතික විද්‍යා පර්යේෂණ සභාවෙන් ලංකාවේ කර පර්යේෂණ වලින් ජාතික පර්යේෂණ සභාව සමායන ඒගොල්ලෝ සල්ලි දීලා කර පර්යේෂණ වලින් මට මතක හැටියට 2022 විතර වෙන්න ඕනේ මේ නිබන්ධනයක් වගේ විශාල වාර්තාවක් ඉදිරිපත් කරා මේකට සම්බන්ධ නැහැ මේවා කියලා. නමුත් මම ඒකෙන් අර මේ මිච්ච අර බොක්ස් එක ටික් කළා වගේ එහෙම නවත්තන්න යන්නේ නැහැ මං කීයටවත් නේ. ඒකට විස්තර අපි හොයා ගන්නකම් මේක තාම උපකල්පනයක් පමණයි. දැන් අපි තව පැත්තකට මම කැමතියි. දැන් අපිට එකක් තමයි අපි තාම ගොවිතැන් කිරීමේදී එකක් අපිට ඈතගම් වලට ගියාම සුළු තියෙන්නේ. යපුම් මට්ටමේ ඉඩම් තියෙන්නේ. දැන් අද තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. මේ තාක්ෂණය බොහෝ විට යොදාගත්තේ මහා පරිමාණ ගොවිපළවල් වල. එතකොට ඒක බාධාවත්ද නැත්නම් මේ අපේ රටේ තාක්ෂණයේ සාම්ප්‍රදායික ගොවි කර්මයත් එක්ක එකතු වෙන්නේ නැද්ද? මොකද්ද දැන් තියෙන තත්ත්වය? අපි වගා කරන භූමියේ වපසාරියට තාක්ෂණයේ බාධාවක් නෙවෙයි. හැබැයි තාක්ෂණයේ සාර්ථකව වැඩි ඵලදායක යුතුව වගා කරන්න භාවිතා කරන්න ඕන නම් ක්ෂේත්‍රේ වටිනවා. ඒක ඇත්ත. ඔබ කියන දේ මම පිළිගන්නවා. ඒක ඉතා වැදගත් කාරණයක්. අපිට අපි අර පාරම්පරික උරුමත් එක්ක ආපු ජාතියන් නේද? මේ තියෙන ඉඩම් කෑල්ලනේ අන්තිමට කපලා කොටලා බෙදලා පවුලේ ඔක්කොට දෙන්නේ. ඒතර ඒ වයින් දෙන්නේ තවදරතර මේ ඉඩම් කට්ටි ටික සීමාකාරී වෙන එක. ඉඩම් කට්ටි ටික සීමාකාරී වුණාට කමන්නේ නැහැ. ඉඩම් ටික යා කරන්න යන්න එපා. නමුත් අපිට අඩු ගානේ ලියද්ද යා කරන්න පුළුවන්. ලියද්ද යා කළා හෝ වේවා අපිට මේ තියෙන වපසරේ හාට ගත්තොත් මේ කියන තාක්ෂණය ඉතා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් TMG. මතක තියාගන්න අපේ රට කියන්නේ තාක්ෂණයේ ඉස්සෙල්ලා වැළඳගත් ජාතියක් නෙවෙයි. හැමතිස්සෙම පසුගාමී වුණා තාක්ෂණයට. TMG දන්නවද රෝද 4 ට්‍රැක්ටරයක් ලංකාවේ ඉස්සෙල්ලාම ලංකාවට ගෙනාවා 1919. මිනිස්සු එපා කිව්වා ඒක. දෙවෙනි රෝද 4 ට්‍රැක්ටරය ආවා 1952 53. මම අර වෙළඳනාමේ කියන්නේ නැතුව මේ කියන්නේ. මිනිස්සු එපා කිව්වා. ඊළඟට අපේ ප්‍රථම යාන්ත්‍රික වී අස්සනු නෙලන යන්ත්‍රය ආවේ 1968. මිනිස්සු එපා කිව්වා.
ඇයි හේතුව මේ යකඩ යක්කු ඇවිල්ලා වෙලා අපේ රස්සාවයි අපේ ජීවනෝපාය තමයි නැති කරන්න යන්නේ. අර රේ විජේවර්ධන හොයාගත්ත ඒවා. ඒ මහත් මම එතනට එනවා රේ විජේවර්ධන මහත්තයාගේ නිර්මාණය 1955 නේ. අර 52 මම අර කෝ දෙවන රෝද හතරේ ට්‍රැක්ටරෙත් එපා කිව්වට පස්සේ වෙන නිර්මාණය. ඒ එතුමාගේ නිර්මාණයේ ප්‍රතිඵලය අපිට මුක්ති විඳ ගන්න බැරුණානේ. ඒක එංගලන්තේ ලෑන්ඩ් මාස්ටර් කම්පැනි එක විකේසලම. ඒ ලෑන්ඩ් මාස්ටර් කම්පැනි රෝද දෙකේ ට්‍රැක්ටර හදලා අපිට විකාපා. හැබැයි අපි ඒකත් මුලින් එපා කිව්වා. මොකද අර යන්ත්‍ර වලට තියෙන බය ඔය ඉංග්‍රීසියෙන් කෙමොෆෝබියා කියලා. කෙමොෆෝබියා කියන්නේ රසායනික ද්‍රව්‍යයට ඇතිවන්නා වූ බිය. නේද? ටෙක්නොෆෝබියා. තාක්ෂණික දේවල්ට ඇති වෙන බිය. මෙන්න මේ වගේ දේවල් මැව්වහම මේකෙන් ගොඩාක් බිල්ල මවන්න පුළුවන් ඇත්තට. මොකද අපි දැකලා නැහනේ, කළත් නැහනේ. ඒතකොට බිල්ල මවලා තියෙනවා ඉස්සෙල්ලම. එතනින් තමයි අපේ තාක්ෂණයේ ඉදිරියකට බාධා පැවුනේ. හැබැයි මම මෙහෙම කිව්වට 1990 දශකේ කවුරුත් දඟලන්නේ නැතුවත් අපේ මිනිස්සු අපේ ගොවියෝ සංයුක්ත අසවනු නිලණය කම්බයින් හාවස්ටර් කියලා ඒක ඊටාම සාර්ථකව පාවිච්චි කරන්න පටන් ගත්තා. අද සංයුක්ත අසවනු නිලණයක් යොදාගන්නේ නැති තැනක් හොයාගන්නත් බෑනේ TMG. නේද? කවුද ඒක ගෙනාවේ? කවුද කොහෙද නිර්දේශයක් තියෙන්නේ? කෘෂිකම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් දීලා තියෙනවද? නෑ. නමුත් පුද්ගලික අංශයයි ගොවි ජනතාවයි එක්කහුව වෙලා අන්න හොඳ සංදිස්ථානයට ආපු තැනක් විශ්වාසය සහ ඒ තාක්ෂණයේ තියෙන ඇල්ම ටික කාලයක් යන අපේ මිනිස්සුන්ට තේරුණා අපේ ගොවියන්ටත් අපේ තියෙන ශ්‍රමය මිනිස් ශ්‍රමයත් එක්ක බලනකොට මිල වැඩි හොයාගන්න බෑ අවශ්‍ය රට අර අත්තම් ක්‍රමී කියනවා ලස්සන හීන වගේ දේවල් නේ ටීම් ජැත්තරනේ ඒවා කරගන්න බැරි වුණා. ඒතකොට මිනිස්සු මේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්න පෙළඹුණා. අද රෝද දෙකේ අට්‍රැක්ටරයක් දාලා හාන් නැති කුඹුරක් හොයාගන්න නැතරනේ. අවම වශයෙන් දැන් අද ගෝයන් කපන්න භූතයයි වගේ භූතය තමයි කම්බයින් හාවස්ටර් කියන්නේ නේද? ඔව් ඉතින් ඒ අසංයුක්ත අස්වැන්නెල්ල ඒ කියන්නේ නේ. ඉතින් සුනාමිය පාවිච්චි කරා කොළමඩින් නේද? සුනාමිය කියලා දැන් මේ අර 2004 සුනාමිය ආපෙලා රැල්ලත් එක්ක ඇඳුම් පැළඳුම් හැමදේම පොල් ගස් උඩනේ තිබ්බේ. අර අපේ සුනාමි මැෂින් එකට දැම්මහමත් පිදුරු ටික තියෙන ගස් උඩ. ඈතට විදිනවනේ. ඒක තමයි සුනාමිය කියන වචනේ ආවේ. භූතය කියන වචනේ ආවේ වී ටික කපාගෙන එනවා. ඇතුලේ මොනවා වෙනවද දන්නේ නැහැ. ගෝණියක් එළියට එනවා. ඒක ඇතුලේ භූතයෙක් ඉඳලා වැඩ කරනවා. හැබැයි ඒ ලස්සන තේරුම් එවුවා. ඇත්තට මිනිස්සු ඒක දිහා බලන විදිය බලන්නකො. නේ ඒ ලස්සන තේරුම් මිනිස්සු ඇතුලේ යම් දෙයක් වෙන විදිහට කට්ටියට තේරෙනවනේ. ඉතින් ඇයි මේ භූතයයි සුනාමියයි කිසි කෙනෙක් කියන්නේ නැතුව පාවිච්චි කරන්න පටන් ගත්තේ? මිනිස්සු තේරුම් ගත්ත හින්දා තාක්ෂණයේ තියෙන වටිනකම අද බලන්නකො ඩ්‍රෝන තාක්ෂණය ගැන TMG ඔබත් අහලා ඇති. ඇත්තටම නේ ඩ්‍රෝන තාක්ෂණය කොච්චර ප්‍රචලිත වෙගෙන එනවද කියලා හිතන්න. ලංකාවේ පාවිච්චි කරනවද? ලංකාවේ පාවිච්චි කරනවා. මම කාලේ මේ හම්බන්තොට ප්‍රදේශය හරි ගන්න. පැහැදිලිවම ඇත්ත. මමත් ඒකේ පරිශ්‍රණ වලට සහභාගී වෙච්ච පුද්ගලයෙක් විවිධ ආකාරයෙන්. අපි දැනට ඩ්‍රෝන තාක්ෂණයේ මූලිකව මේ වෙලාවේ ප්‍රායෝගිකව යෙදෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයක පුද්ගලික ආයතනයක් එක්ක සම්බන්ධීකරණයකින් යුතුව ගිය වසර වෙනකොට ගෝජන සංවර්ධන ගෝජන සේවා මධ්‍යස්ථාන 64ක පුහුණු කරන ලද ඩ්‍රෝන මෙහෙවන්නන් තරුණ කොල්ල කෙල්ලෝ ඒගොල්ලෝ පාවිච්චි කරලා මේ සේවාව ලබා දෙනවා. ගොවි ජනතාවට ඉතාම පහසු මිලකට. මිලක් යනවා. ඒක නොවිල දෙන්න කියන්නේ නැහැ පුද්ගලික අංශය. සහභාගී වෙනකොට දැන් අපි ඒකට අලුතෙන් දේවල් එකතු කරා. මේ ළඟදී පරිශ්‍රණ ගොඩක් කරා අපි අතරම TMG කොහොමද බිත්තර වීහින්. දැන් බිත්තර වීහින තාක්ෂණය අර අනිත් වලට පොඩ්ඩක් වෙනස්. මොකද බිත්තර වී වර්ගය අනුව ඒ යොදන වේගය වෙනස් වෙනවා. නේද? අපි මම අර කිව්වේ টপ 10 තියෙනවා. টপ 10 වලට 10 ආකාරයකට තමයි බිත්තර වී හින්න තියෙන්නේ. අන්න ඒ වගේ පරිශ්‍රණ දැන් කරගෙන ගිහිල්ලා ඒ තුලින් අලුතෙන් මේවා කරන මාර්ගෝපදේශන එළියට අවිලා කෘෂිකම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළා. අන්න තාක්ෂණය යන පැත්ත. ඊටාම් වැදගත් එක. ඒක ගොවි ජනතාව ඉස්සර නිකන් ඩ්‍රෝන යානයක් තිබ්බහම ඒක වටේ නිපිරෙන්නේ. නෑ දැන් ඩ්‍රෝන යානයක් කරනකොට මිනිස්සු ගිහිල්ලා ඉන්නේ ඒ ඩ්‍රෝන යානය භාවිතා කරන කුඹුර ගාව. කොහොමද මේකෙන් මේ වැඩේ වෙන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලා බලන්නේ අර තරුංගලේව කරගෙන උස්සන එක. නෑ දැන් ඉතින් එතනින් ඔබට කියද ඒක තමයි වැදගත්. දැන් මේ අපි දැන් මේ අලුත් තාක්ෂණය ගැන තාක්ෂණය අවශ්‍යයි. නමුත් මේ සාම්ප්‍රදායික ක්‍රමවේද සහ තාක්ෂණය අතර සමතුලිතතාවයක් නොතිබිය යුතු නැද්ද? මොකද අපි මේ තාක්ෂණය වඩාත් ඉහළට આવොත් අපිට මුහුණ දෙන්න වෙන ගැටලු නැද්ද? තාක්ෂණය කියලා කියන්නේ තාක්ෂණයක් මම ඒක දෙවිදිහකට උත්තර දෙන්නම් TMJ. තාක්ෂණය කියලා කියන්නේ තිබූ පමණින් තාක්ෂණයක් පාවිච්චි කරන්න බෑ. තාක්ෂණයක් පරිණත වෙන්න ඕනේ. දැන් මම හිතන්නේ මම පරිශ්‍රණ කරලා තාක්ෂණයක් හොයාගෙන මට ඕනේ ඒක ඔබට විකුණන්න. ඔබට ලබා දෙන්න. නැත්නම් ඔබ දකින්න එකේ තියෙන අඩුපාඩුව මට මේකත් කරලා දෙන්න කියලා. ඒකනේ පරිණත නැහැනේ තාක්ෂණය. ඊළඟට පරිණත වුණත් වැඩක් නැහැ තාක්ෂණය කරා ළඟා වෙන්න බැරි නම්. එහෙම ළඟා වුණත් වැඩක් නැහැ. 5 මිනිත්තු මිලදී ගන්න බැරි නම්. ওই කාරණා තුන නැත්තම් ওই තාක්ෂණයෙන් වැඩක් නැහැ. අන්තිමට තාක්ෂණය පාවිච්චි කරන්න හැකියාවක් නැත්තම්
නේද? ඔන්න ඒ කාරණා ගොඩාක් බලපවත්වන තාක්ෂණයක් ගැන කියනට. ඔබගේ කාරණේ මේ තියෙන වැදගත්කම මේක. මම කියන්නම් මේ සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ තුන්වෙනි ලෝක යුද්ධය සහ හතරවෙනි ලෝක යුද්ධය ගැන කියන දේවල්නේ. ඔහු කියලා තිබ්බා. ඔහුගේ කතා උපුටා දැක්වුවොත් එහෙම ඔහු කියලා තිබ්බ දෙයක් තමයි තුන්වෙනි ලෝක යුද්ධය සඳහා අවශ්‍ය කරන නවීන අවියායුධ සියල්ලම අප සතුව තියෙනවා. හැබැයි අපි හතරවෙනි ලෝක යුද්ධයක් කරොත් අපි ගහගන්නේ ගල් සහ අතු කිනිති වලින් කියලා. අර තියෙන තාක්ෂණයන් එකිනෙකා විනාශ කරගෙන යන්න පුළුවන් තමයි විනාශකාරී ලෙස එක පාවිච්චි කරන්න ගියොත්. ඒතර තාක්ෂණයේ නිසියාකාරව පාවිච්චි තුලනේ ඔබ හැමතිස්සෙම හොඳට අහන්නට හැමතිස්සෙම මේ තුලිතභාවය ගැන කතා කරනවා. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. තාක්ෂණය දුටුපවණින් ඒක බදාගෙන හමාගෙන යන්නේ නෙවෙයි තියෙන්නේ. තාක්ෂණය කොහොමද අපිට සුදුසු විදිහට පාවිච්චි කරන්න කියලා. කොහේ වෙන රටක හොඳ තාක්ෂණයක් තියෙන්න පුළුවන්. අපි ඒක ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ තාක්ෂණය තමන්ගේ රටට සුදුසු විදිහට හදාගෙන තියෙනවා. ඔව් මෙතනදී වැදගත් වෙනවා නේද? ප්‍රමිතීන් සහ ප්‍රතිපත්ති කියන දේවල්. ඉතාමත් වාසක මම ඔබ නික මනස කියවගඩක් කරේ මට අන්තිමට ඕන කරේ අපේ රටට අවශ්‍ය වෙන විදිහට කරන්න අපේ රටට අවශ්‍ය වෙන විදිහට ප්‍රමිතීන් තියෙන්න ඕනේ. අපේ රටට අවශ්‍ය වෙන විදිහට පර්යේෂණ ප්‍රතිඵල තියෙන්න ඕනේ. නේද? ඒතර ප්‍රතිපත්තිය නැත්තම් ඒතර මේක අයාලේ යනවනේ. නේද? අයාලේ යන්න බෑ. ඒතර අපි අර හදපු ජාතික ප්‍රතිපත්තියක් හදුවා කෘෂිකර්මයේ පිළිබඳව විශේෂයෙන්ම ආහාර භෝග සහ සත්ආහාර භෝග වෙනුවෙන් ඒ ප්‍රතිපත්තිය දැන්ටමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඔබට බලා ගන්නට පුළුවන් 2021-22 කාලේ තමයි ප්‍රතිපත්තියේ මූලික වෙලි දක්වන්න පෙළඹුණේ. ඒතර මේ ප්‍රතිපත්තියේ තියලා මේ තාක්ෂණයන් කොයි ආකාරයකටද අපි භාවිතා කළ යුත්තේ. ඒතර ඒක එක තැන්වල කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි පදනමක් දීලා තියෙන මූලික අගයීමක් කළ ඉවරලා මාර්ගෝපදේශයක් දීලා තියෙන මේ කළ යුත්තේ කොහොමද කියන එක. ඒ වගේම අපේ රටට වුණ කරන නිර්දේශය දෙන්නේ අපිනේ TMG පිට රටක ඒ තාක්ෂණය හොයාගත්ත පුද්ගලයා නෙවෙයි. එයා දේවි අර සාමාන්‍ය තත්ත්වයටදී. අපි අපේ රටට විශේෂ තත්ත්වයටදී පරිශ්‍රණ ප්‍රතිපත්ති කළ හොයාගෙන තමයි ගොවි ජනතාවට එක ලබා දෙන්න ඕනේ. අපි ඩ්‍රෝන් තාක්ෂණය සම්බන්ධව දැන් කරන්නේ ඒක. මම කලින් කිව්වා අර භූතය ගැන. භූතයට නිර්දේශයක් නැහැනේ. භූතය පාවිච්චි කරන්න ඕන වේගය මොකද්ද? භූතය පාවිච්චි කළ යුත්තේ V වගාවේ තියෙන V වර්ගයේ මොන පරිණත අවස්ථාවේදීද? භූතය පාවිච්චි කරන කොච්චර අස්වන බිමට හැල්ලුවද? කියන්නේ අමුයෙන්ම කපලා භූතයට දාලා වී ටික අරන් ගිහිල්ලා විකුණා ගන්න බැරුව ඒක හරියන්නේ නැහැ නේද? අන්න ඒක දැන් හැබැයි මම දන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගැන වැඩ කටයුතු කරගෙනවා. පහු වෙලා හරි වැඩ ටික කරෙන්නට ඕනේ. TMG හැමදාම ඇඟිල්ල දික් කරගෙන ඉන්න නෙවෙයි නේද? වැඩේ කරගෙන යන්නට ඕනේ. ඒ වගේම අර ඒ ගන්න ප්‍රතිඵලය හැකි ඉක්මනට ගොවි ජනතාව වගේම මේ හැම එකම ආණ්ඩුවෙන් කරන්න ඕනේ නැහැනේ. පරිශ්‍රණ ආණ්ඩුවෙන් කරලා දෙන්න. නමුත් පුද්ගලික අංශයට න්‍යායිත ඒක. මොකද මේ වෙළඳාම කියන එක අද දේශගුණික පරාස වුණත් වෙළඳාමක්. එක්තරා විදිහක් ගත්තොත් ඒ මොකද හැම එකනම බලන්නේ කොහොමද මගේ තාක්ෂණයේ දීගන්නේ විකුණගන්නේ නොමිල දෙන්නේ නැහැ නේ. විකුණගන්නේ කොහොමද මේ දේශගුණික පරාස වල බලපෑම අඩු කරගන්නේ. එහෙම නැත්නම් ඒකට අනුහුරු වෙන්න නේද? ඒක තාක්ෂණික මෙවලමක්, ඒක වෙළඳපොළ මෙවලමක් වඩපත් වෙලා තියෙනවා. දැන් කාලේ ගත්තොත් හැමදේම වැඩ කරන්නේ මේක අපි තේරුම් ගන්න ඕනේ. මේ විදිහට තමයි යන්නේ. කෙනෙක් බොහොම අමාරුවෙන් පරිශ්‍රණයක් කළා, පරිශ්‍රණයට වීදම් කළා. අනාගත වෙළඳ අභිමතාර්ථයක නම් ඒ දේ කරන්නේ TMG. ඒකට අවශ්‍ය කරන ආයෝජනයේ තියෙන නිසි වාසිය Tamanට ලැබෙන්න ඕනේ නේද? ඒතර එතන ඉන්නේ වෙළඳාම කියන එකනේ නේ. ඒක තමයි මේ හැමදේම තාක්ෂණයේ අද ඩොලර් රුපියල් 7ත් එක්ක ගැටිලා මේක ඉස්සරහට යන්නේ. ඒ හින්දාම තමයි තුලනේ කිරීම වැදගත් වෙන්නේ. ඔබ කීවාගේ අපගාව තියෙන තාක්ෂණයට පයින් ගහලා එලවන්නේ නෙවෙයි කියන්නේ. නෑ අපේ රටේ මගේ දැනුම හැටියට වැඩිම පරිශ්‍රණ කෙරෙන්නේ කුසි ශාස්ත්‍රයේ. එතකොට කොතේ දේවල් මේ පරිශ්‍රණ කරලා ඒවල ප්‍රතිපත්ති සහ ඒවල මේ නිර්දේශයන් ලයිබ්‍රරි වල හෝ කොහෙත් කවුරුත් මේ වලින් වැඩ අරන් තියනවද වැඩ ගන්නවද? දැන් ඔබ කිව්වා යම් දේවල් ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ওই ප්‍රමිතීන් සකස් කිරීමේදී යම් යම් විදිහේ රාජ්‍යමය පිළිගැනීමක් සහ ඒවා සහභාගී කර ගැනීමක් කරනවද? පැහැදිලිම එහෙම දෙයක් තියෙනවා TMG. මම අර කලින් කිව්ව දෙයටම තව පොඩ්ඩක් එකතු කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කොච්චර නවවී ප්‍රභේද හැදුවත් වැඩක් නැහැ. ගොවි ජනතාව එක වැළඳෙන වගා කරන්නේ නැත්තම් අද ලංකාවේ වගා කරන වී වගා කරන වපසරිය කන්න දෙක පැත්තක තියනකො සාමාන්‍යයෙන් වී තියෙනවා හෙක්ටයාර 8,50,000 පමණ ගත්තොත් ඒ වපසරිය කන්න දෙකක් වගා කරනකොට තමයි 1,13,000ක් දක්වා හෙක්ටයාර වැඩි වෙන්නේ. ඒක නමුත් අර ඒ 8,50,000 වගා කරන වී ප්‍රභේද වලින් 99%ම මේ නව දියුණු කළ වැඩි දියුණු කළ වී ප්‍රභේද. ඒක හොඳ නැත්තම්
ඒක Tamanට හරියන්නේ නැත්නම් ගොවි ජනතාව කීයටවත් ඒකට අඩියක් උස්සලා තියන්නේ නැහැ. අපේ පාරම්පරික ප්‍රභේද පාවිච්චි කරනවා. ඒක 100%ක් හෝ එකට මදක් වැඩි ප්‍රමාණයක් තමයි පාරම්පරික ප්‍රභේද පාවිච්චි කරන. ඒව නැති කරගන්න හොඳ නැහැ. පද්ධති වලින්. මොකද ජෛව විවිධත්වයේ කොටස්නේ ඔක්කොම. කෘෂි ජෛව විවිධත්වයේ වටිනා කොටස් ඒවා. ඒවා තියෙන්න ඕන අපිට තවදුරටත් වැඩි දියුණු කරන ප්‍රභේද හදාගෙන ඉස්සරහට යන්න ඕන. දැන් මේ තාක්ෂණික පැකේජ් නිවිද ගොවි ජනතාව මේ යොදාගන්නේ නිර්දේශන විදිහ මේ ගොවි ජනතාව යොදාගන්නේ ඒක තේ ගත්තත් රබර් තේ ගත්තත් පොල් ගත්තත් රබර් ගත්තත් බඩිරුම් ගත්තත් ඒකට පොදු කාරණයක් වෙලා තියෙන හැබැයි එක දෙයක් තියෙනවා ඔබ ඒ කියන කාරණාවලින් පද්ධතියක් ලෙස මේ දේ හඳුන්වා දීමේ දුර්වලතාවයන් තියෙනවා TMG අන්න එතන තියෙනවා විශාල එකිනෙකට සම්බන්ධ තාක්ෂණය තනියම වැඩ කරන්නේ නැහැ නේද තාක්ෂණය කියන්නේ පද්ධතියක්. අන්නේ පද්ධතිය තමයි වැදගත්. අන්නේ පද්ධතිය තමයි ඉදිරියට ගෙන යා යුත්තේ. ඇත්තටම කිව්වොත් මේවර ලොකු උත්සාහයක් දරනවා මම දන්නවා කෘෂිකම දෙපාර්තමේන්තුව පළාත් කෘෂිකම දෙපාර්තමේන්තුව සියලුම එක්කවෙලා බඩීරුම සම්බන්ධව මෙන්න මේ තාක්ෂණික පැකේජ් එකක් හැටියට මහා කන්නේ ඉස්සරහට අරන් යන්නේ. හැබැයි ඔබ අර කලින් කිව්ව දෙයට මට එක දෙයක් කියන්න අමතක වුණා මේ කියනකොටයි මතක් වුණේ ඔබ කියනතර කුඩා ඉඩම් පිළිබඳව ඔබට මතක ඇති කෘෂිකම් දෙපාර්තමේන්තුව යාය ආදර්ශන පැවැත්වුවා විශාල නේද? අන්න එවැනි දෙයක් තමයි මම එතන කතා කරන්න ඕනකම තියෙන මට යාය කියන වචනය මතක වුණා සමායෙන්න බඩීරුම් ගත්තත් ওই කාරණේ එමදීමයි අතර. මොකද අපි අර කුඩා කොටස් වලට යොමු වෙලා ඒ වගේම TMG ඔබ දේශපාලනයක් ගැන කතා කරන්නේ. දැන් ඕනම වගාවක බඩීරුක වගා ගන්නකො අක්කර දෙකේ වගා කරලා නෙවෙයි හරියන්නේ බඩීරුම් ගාව. ඒක මහා පරිමාණයෙන් වගා කරන්න පුළුවන් කීප දෙනෙකුට මේක ලබා දෙන්න ඕන ඉඩකඩ. ඉඩම් බෙදා හැරීම තුලින් දේශපාලනික වාසියක් එන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. නමුත් ඒකත් තියෙන ගමම්ම අවම් වශයෙන් දෙන්නේ 3 දෙනෙක් අතර හොයවා මේ ආයෝජනය කළ හැකියි. හොඳයි. ඒ වගේම බඩිරිම් වහා සම්බන්ධ කර්මාන්තවල ඉන්න. නැතු මේ එළියෙන් පිටින් ඇවිල්ලා මිලුදෙන් නොදෙන ওই වගාව කළා හරියන්නේ නැහැ නේ. අර ඒ වගාවට ඇල්මයි බැල්මයි දෙකම තියෙනවා. ඇති හැකි කියන කාරණා දෙකම තියෙනවා. නැති බැරි කට්ටියට නෙවෙයි කතා කරන්නේ මේ. ඒ ඇති හැකි පුද්ගලව මේ දේ වගා කරගත්තොත් අපේ බඩේලුක වගේම වී වගාව කියන්නේ ඊට වඩා පුළුල්ව බලන්න ඕන දෙයක්. මොකද අපේ ප්‍රධාන ආහාරය නේද? ඒක නිකම් වී කියන්නේ අපේ සංස්කෘතිය කියලා අනිත් භෝගවලට ඔබ කී වගේම ඉස්සෙල්ලා අන්න ඒ වගේ දේවල් ආරක්ෂා වෙන ගමන්ම අනිත් භෝගවලටත් මේ යාය ආදර්ශන වගේම ඒ වගේ මහා පරිමාණයේ ගොවිතැන් කිරීමට යොමු කිරීම තමයි වඩා වැදගත් වෙන්න ඕනේ. එතකොට තමයි තාක්ෂණයේ නිසියාකාරව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. තාක්ෂණයේ ප්‍රතිඵල හොදින් අපිට නෙලා ගන්නට පුළුවන්. ඒ කියන්නේ මේ කෘෂි කර්මාන්තයට වාණිජමය අගයක් දෙන්න ඕනේ කියන එකත් එක්ක. වාණිජමය අගයක් දැන්ටමත් තියෙනවා. දැන් අපි නොකියුවට වී ගොවිතැන් කර ජනතාව බලන්නකෝ. ගෙදර ගොඩ ගහගෙන ඉන්නේ නෙවෙයි වී හොයන්නේ නේද TMG වී ටික විකුණනවා. වාණිජමය අරමුණක් තියෙනවා. එතන අනිවාර්යයෙන්ම මම අර කියන්නේ එතනින් ඔබට ගියා වූ කීප දෙනෙක් ගැන. දැන් අපි කොච්චර බැන්නත් මේ ඉන්න මහා මෝල් කරව කියන කට්ටියට ඔවුන්ගේ ආයෝජනය නොවන්නට අපි තාම නෑමිලේ පාවිච්චි කරනවානේ. නේද? දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අඩේ ඇයි නෑමිලේ තිබ්බනම් ඇති මොකක්ද ඇති අවුල කියලා නේ. නෑමිලිය තියෙන්න ඕනේ අවුල තේරෙන්නත්. නේ නෑමිලි දන්නෙත් නැහැ. නෑමිලි දන්නෙත් නැහැ දැකලත් නැහැ කට්ටිය නේද? ඇත්තටම මම මේ කියන්න දන්නේ ඒ පාරම්පරික තාක්ෂණයක විසිරලා ගියේ නැහැ. නමුත් මේ නව තාක්ෂණය එනකොට ඒ නව තාක්ෂණයෙන් අපේ තියෙන අවශ්‍යතා සැපිරෙනකොට එතෙන්ට නේද අපි යවින්නේ ඇත්තටම ගල් වැලි කළු වැට නැති නේද? සහල් ටිකක් ගන්න අපි හැම එක්කෙනාම බලන්නේ. අන්න තාක්ෂණයේ බලමහිමේ කියන එක. ඔව් දැන් ආයෙත් මට පොඩ්ඩක් දැන් අපිට මේක හැම වෙලාවෙම දේශපාලනිකයි. මේ සහනාධාර ක්‍රමේ මේක ටිකක් පැතුරුණු දෙයක් මේක කාවෙතිච්ච දෙයක් බව ඔබත් කියවා. මේක අයින් කරන එකත් ලේසි නෑ. මේක කොහොමද මේකෙන් බේරාගෙන ප්‍රතිපත්තිමය වශයෙන් හෝ මොකක් හරි කැපවීමක් කරන්න ඕන මොකද්ද කරන්න ඕන මේකෙන්? ගොවියා කියන්නේ ගොවියත් අනිත් කෙනෙක් කරනවාගේ රස්සාවක් කියලා සැලකුවොත් ගොවිතැන කියන්නේ රැකියාවක්. ඒතකොට ගොවිතැන රැකියාවක් කියලා සැලකුවොත් රැකියාවක අභිමානයක් තියෙනවානේ. ඕනම කෙනෙකුට ඔබටත් තියෙනවා මටත් තියෙනවා. ඒක වගේම කිසි වෙනසක් නැතිව අභිමානය කියන. අන්නේ අභිමානයත් ඉතා වැදගත් කංගයක් වෙනවා මේ ගොවියව මේ සහන ආධාර කියන මානසික දුර්වල මානසික මට්ටමින් ගොඩ ගන්න. අපේ රටේ ඉන්නවා අර පිට රට වෙන රටවල දිහා ඩෝල් එක දෙනවා කියලා යම් කිසි මුදලක් දෙනවා උඹලට රසාවකුත් නැහැ මුකුත් නැහැ මේකෙන් ජීවත් වෙනවා. ඒකයි මේක එකතු කරන්න. ඒක එකතු කරන්න නෙමෙයි. නමුත් මම මේ කියන්න දන්නේ අන්න එවැනි මානසිකත්වයෙන් ගොඩ එන්න ඕනේ අපේ ගොවියෝ කියන ගන්න. ගොවියට අපේ ගොවියා නැතිත් නැහැ බැරිත් නැහැ. අමතක කරන්න එපා. අපේ ගොවියෝ ඇති හැකි මිනිස්සු. ඒ ඇති හැකි මිනිස්සුන්ට ඇති හැකි කම තුලින් ඉස්සරහට උදව් දෙමු. ඒක වෙන්න නම් ඇත්තටම මූල්‍යමය ප්‍රතිපාදන ඕන කෙනෙකුට අවශ්‍යයි TMG ආයෝජනයක් කරන්න. ඇත්තනේ අපි ණයක් ගන්න ඒකනේ
බැංකුත් එක්ක ගැලපිලා ඉස්සරහට යන්නේ ඒකනේ. නමුත් ඒක කරනකොට අපි දන්නවා දැන් හුඟක් ගොවියෝ ණය ආපහු ගෙවලා නැහැ. නේද? ඒකට අවශ්‍ය කරන මානසිකත්වයක් අපේ මිනිස්සු තුල නැහැ. අපි අද පර ෆෝවර්ඩ් ඇග්‍රීමන්ට් කියන නේද? එහෙම එකක් ගැහුවත් හුඟක් වෙලාවට වෙන්නේ මොකද්ද? ඔබ මට දෙනවා හැම දෙයක්ම වගා කරගෙන යන්න. ඔබ කියනවා මට විකුණන්න ඔබේ නිෂ්පාදනය. නමුත් ඔබට වඩා 750ක් වැඩියෙන් දෙන එකට මම විකුණනවා. අපේ රටේ රජයන් කවදාවත් ගොවියට එරෙහිව නඩුවකට යන්නේ නැහැ. ඒක දුර්මුඛ කරලා ගොවියව බේර දාලා හැමතිස්සෙම. මේ ඔක්කොම පුරවැසියෝ. ඇත්තට මං හිතන්නේ මානසිකත්වයෙන් ගොඩ එන්න නම් මේ සිතුවිල්ලත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඒක අපි එකවරක් විතරක් මතක් කරලා මදි. අපි ඒක හැම වතාවකම ගොවි ජනතාවට මතක් කරගෙන තමන්ගේ ආර්ථික තත්ත්වය ගොඩ ගන්න උදව් කරන්න ඕනේ මේ මාර්ගවල. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. අද අපේ සාකච්ඡාවට එක්ුණේ මහාචාර්ය බුද්ධිමාරඹේ ඔහු පෙරදින විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. ඒ වගේම අපේ රටේ කෘෂිකර්මාන්තයේ පිළිබඳ විශාල පරීක්ෂණ කරපු කෙනෙක්. භෝග වගාව දේශගුණික තත්ත්වයන් පිළිබඳ දේශගුණික විපර්යාසයන් පිළිබඳ මේ හරවත් පැයට එකතු වුණාට නැවතත් ඔබට බොහොම ස්තුතියි. ඔබටත් බොහොම ස්තුතියි අපට සවන් දුන්නාට අපිව නැරඹුවාට. බොහොම ස්තුතියි ටීමේ.